හෙලගයිස් අදපිත් එක්ක දෙන්න එක තුලා ඉන්නවා මිට. තාරක සහ ගන්තල්ගේ ෆවන්ඩ දසම් සමීර දෙන්නට සාධන පිළිගන්නවා අද ප්‍රධාන ටොපික තමයි පොට්ම නිවස්ක තමයි ඩිජිටල් ඇසෙක්ටවලට නිවස්වයක් කාව ගවමන්ටකින් සාර ගුලේෂන් ඒ සම්බාධ පොටක් කතා කරන කොහොමදක වෙන්නවන සහ අයිඩියයක් කොහොම සහ ඊට පස්සේ මේක මෙච්චර කල් තිබිච්ච මේ බලපෑම කොහොමද කියන තාමාන්‍යෙන් ෆෙස්බුක් එක ඉන්ෆලන්ස කෙනෙක් එතකොට ඒ කට්ටිය සහ ස්කෑමස්ලා ගොඩක් අපි දැකිනවා එතකොට ඒ කට්ටි සමානකම්මනොද කට ට්‍රස් කරන්න කොහොමද ඒ සම්බන්ධ අදපට කතා කරන ගන්න අපි මුලින්ම කතා කරනයමු මේ ලංකාය මුලින්ම දැන් අප ටොපික්ේ හැමතරම ශයාවෙනවා මේ ඩිජිටල් ඇසෙක්ටවලට නීතියක් ගේනවය කියලා තිබුණා මේ රෙගුලේට් කරනවය කියලා තිබුණ සහ අලුතෙම ආපු මේ නිවසක තමයි ඒවගේ කම්පැනි විසි ගන්න සම්පූර්යම නවත්තල තිබුණා ඒ ගැන කොහොමද ඔය දෙන්න එක අදහස ඒකන මෙහ හැහුවද ඒ දේවල ලංකා ලික්විට ලොකු ප්‍රමාණය අපි නොපෙන ප්‍රමාණය ලංකා පිට යනවන අපි නොපෙනට පට්ට විශාල ප්‍රමාණය මෙම ලික්විඩට එලියට යනව කියලා ඒ මත එහම නම තිරගන්න ඕන මේ රටක් තිරන ගන්නට ලික්විඩට ලෙන පිටල් බඩුගන්න එක නවත්තන්න පේ ලංකාව නිෂ්පාදනක හැම බඩුවම පිට ගෙන තන කරන එහම නම රටවල තීරණ ගන්න ඕන එතකොට ඒක වැලුවක් මෙහට එනවට මේ කිසි වැලුවයක් නෑ ඒක ඔයාන කියන්නේ මං කියන වැලුව එකක් ඒක ගන්න මනුස්සට ගන්න කැමති නම් මේ දෙවිකුණ නෙක්කෙනෙක්කින්න නම් ඒක නවත්තන්න මේ රජන්න ඔන්න ඒකැන අපි පුද්ගලික නිදහස නගතින් වා කියන විදියට අපි ගේම්වල ගේම් සල්ලිදිල ගන්න ගේම එක කියලෙමුකුත් එන්නේ නෑන බාණ්ඩය සේවාවක් කිතරයන්නේ ඒගඩ ගේම්මක ඇතුළේ අපිට ගන්න පුළන් පවර්ස් ඇඳුම් කිට් ඌට පේන මේ ඒවත් එහන ඒව ඩිජිටල සත්තම ඒව තව කෙනෙට ගේම ඇතුළම තව කෙනෙට කුණන්න පුළන්ව එතකොට මේ ඒවත් එහෙම තමයි තොට අපිට පිට නම් බල්ල ගේම් ගැන දන්න නැති මනුස්සෙට කිය කියන්නතුන මේක මේ තේරුමට නෑන මේ ඇසට්ටන්න ඇනක ගොතින් අර ගේම ගහන මනුසයකින් ගුටිකන්න තමයි ඒවගේ තමයි එහෙම මේ ඒක රජය තීරණය කරන්න නරකයි ඒක පාවිචි කරන මනුසයසාහ විකුණ මනුසය කැමති නම් ප්‍රශ්නය යන්න හැ එතන ස්කෑම්ම එකක් නෙමීනං වෙන්නේ එච්චර දැන් ලෝක ගොඩක් ගේම්සල තියෙන ඇසට එහෙම ඩිජිටල් ඇසට විදිට බාරගන්න එතකොට ඕක ක්‍රිප්ටෝ විතරක් කියලා අඳුරගන්න නරකයි ඩිජිටල් ඇසට් කියනකොට ගේම්ස් ඩිජිටල තියෙන ගොඩක් දෙවල් තියෙන පුළ එකන්නේ අපි හදන්න මොක් හරි ඩේට හරි මොකක් හරි දේක තියෙන අයිතියක් වෙන්න පුළුවන් එක ඩිජිටලි නං ඒ අයිතිය තියන්නේ ඒක මේ ෆිසිකල් ඇසට් එකක් නොවී ඩිජිටල් ඇසට් එකක් කියන එක නීතින් පිළිගන්න වෙන එහම නොවනොත් එක ලොකු ප්‍රශ්න ගොඩකට මුණ පානවා මොකද හිතන්නක දැන් පිටට එක අනි පැත්තයි දැන් පිටටල ලංකාවන්න ගොඩක් න්න සල්ලි හම්බ කරලා තින වලට ලංකාට සල්ලි ගේන්න විදින්න මොකද ඔය හිතන සල්ලි පිට යන එක අනි පැත් ඇතන සල්ලි හම්බ කරපු කට්ටන හිතන්න ම මීට අවුරුදු 10කට 15කට කලින් බිට්කොයින් ආපු කාලේ මේ නිකන් ආතල්ලකට බිට්කොයින්ට රන් කරලා ඔන්න දැන් බිට්කොයින් මයිකාව තියෙන ලක්ෂයක් විතර ලංකාවට සල්ලි ගේන්න බෑ මොකද ලංකාවේ නීති විරෝධී මට තියෙන එකම විදිය ලංකාවේ පිටට ගිහිල්ලා වියදම් කරනවා මම දන්නා එහෙම කට්ටිය ඉන්නවා මේ කියන්නේ බිට්කොයින් ලක්ෂ ගණන් නෙමෙයි බිට්කොයින් තියෙන කට්ටිය ඉන්නවා ලංකාවට සල්ලි ගේන්න බෑ මොකද ලංකාවේ රජය පිළිගන්නේ ඒ සල්ලි නිත්‍ය අනුකූල ආදායමක් ඒ මනුස්සයට සල්ලි ගේන්න වෙන්නේ හොරෙක් වගේ මනි ලොන්ඩ කරලා එහෙම කරන්න ඕනේ නැහැ මොකද හොර වැඩක් කළා නැහැ මොකද බිට්කොයින් හරි මේ අනික් ක්‍රිප්ටෝ කරන්සි නම් මම පුද්ගලිකව පිළිගන්නේ නැහැ උනත් මොකක් හරි විදියට කවුරු එක්කෙනෙක් ගාව ඒවයි සල්ලි තියෙනවා නම් ඒව ගේන්න යට හැකියාව තියෙනවා ඔය මාත්‍රික ඒ කියන්නේ දැන් අර අපි බිට්කොයින් එක ඩිසයින් කරපු රීසන් එක නැතුව වෙනවනේ අපි අකමැති එතකොට ඔය බිට්කොයින් එක ඩිසයින් කරපු රීසන් එකට අනුව ඩික්ලෙයාර් කරලා ගේන එක නීති අනුකූලයි ඒක පිළිගන්න පුළුවන් බිට්කොයින් වයිට් පේපර් එකේ තියෙන මේකමනේ මෙම බිට්කොයින් වයිට් පේපර් එකේ තියෙන එක එයා හිතපු දේනේ මං කියන්නේ මේ ලෝකෙ වෝල් වෙනකොට ඒ කවුරු හරි කෙනෙක් හිතන දේට අනුව එක අපි වැඩ කරන්න ඕන කියලා මිනිස්සු තීරණය කරන්නේ නැහැ නේ හැබැයි එතකොට ඒක අන්තිමට වැඩ කරනකොට බිට්කොයින් එක එයා හිතපු වයිට් පේපර් එකේ තියෙන විදිහට මං හිතන්නේ මේ ලෝක මිනිස්සු 100% පිළි අරගෙන වැඩ කරනවා කියලා හැබැයි අපි බලන්න ඕනේ එයා ලියපු එක නෙමෙයි දැන්ට පවතින සිස්ටම් එකකින් අපේ රටේ තියෙන ලීගල් සිස්ටම් එකට අවුලන්න ඕන විදිහට පාවිච්චි කරනවා දැන් එයා කියන විදිහට කරන්න ලංකාවට ගේන්න කියලා ලංකාවේ මේ මුදල් ලේඛකයට කෙලවෙනවා ඒ කියන්නේ රුපියල භාවිතා රජයට තියෙන කන්ට්‍රෝල් එක නැති වෙලා බිට්කොයින් එකට කන්ට්‍රෝල් එක යනවා ඒතකොට රජය බිඳ වැටෙනවා එයාගේ වයිට් පේපර් එකට මුල් තැන දීලා ඒක කරන්න ඕනේ කියලා කිව්වොත් අපේ රජයට තමයි කෙලවෙන්නේ ඒ කියන්නේ ලෝකේ කිසිම රටක් එහෙම කරලා නැත්තේ ඒක මොකද කරලා තියෙන කෙලවෙච්ච රටවල් ඒ කියන්නේ ඒ රටට කන්ට්‍රෝල් එක ඔල්රෙඩි නෑ ඒකයි එහෙම කරලා තියෙන්නේ සවුත් ඇමරිකන් වෙනිසුලා නෙමෙයි අර මොකද්ද තරුණ ජනාධිපති කෙනෙක් ඉන්නේ අන්නේ රටේ කරනවා ඔය ඒ මේක හරි ඒ කියන්නේ මොනිටරි කන්ට්‍රෝල් එක රටෙන් ගිලිහෙච්ච රටවල් තමයි ඒක කරලා තියෙන්නේ මොකද ඒගොල්ලන්ට බෑකප් ඔප්ෂන් එකක් විදිහට අපිට එහෙම ප්‍රශ්නයක් නෑ ඩෝඩයි nothing to lose නේ ඒක හින්දා අනිත් එක දැන් ඔය බෙටිං ඇප්ස් නම් බෙටිං ඇප්ස් වලින් නම් සම්පූර්ණ වෙන්නේ ඒකනේ ලික්විඩිටි එක ලංකාවේ ලික්විඩ් අනිත් පැත්තට අදින එක නෙවෙන්නේ ඒක මෙහෙමයි
දැන් ඒක අපිට කිසිම මොනිටරින් කරන්න මහිත නැක්සයක් නෑ ඉට පස කන්ටරෝල්ලයක් නෑ සල්ලි කොච්චර නවාද යනවාද කාඩද එන්න ඒවත් ට්‍රක් එකක් නෑන ති ඒක හින්ද අනිතකෝක සූදු පොලක් නතින් ඒ පොලිසින් අල්ලනවා ඒ මෙචරකල් දීවට ඒක වෙලාතින ලංකාවකට නීතියක් නැතික දැන්ටත් ඔය තහනම් කල තියන්නේ මනද ලංකාවේ නීතිය තියන වෙන ලූපෝල්ලෙක මිසක් නීතියක් අලුතෙන් හදල තහනම් කලනින් අප වෙබ්සයිටු තහනම් කරලතින් ඒ ව්‍යාපාර නිසි ලෙස තහනම් කරන්න පුලන් අවශ්‍ය නීතියක් ලංකාවෙන එතන ප්‍රශ්නතිය තව එකක් තමයි ව්‍යවස්ථාවෙන් අපි ගොඩාක් ෝක ටියවුන් කරනවන එතකොට ඔය එන්න ඇක් ඒවා ඇත්තරම අබ්ඩේට් පෙන්න්න ඕනේ මේ තාක්ෂණය වෙනස් වෙද්දී ඔය වගේ ලූප හෝල්ස්ටික නැතිවෙන්න ඒකට ඒක තමයි දැන් ගොඩාක් තියෙනවා ඒ වගේ ඔය මේ උන්ඩිල් වගේ කරන්න පුළුවන් වෙන ටෙක්නික්ස් අපි දන්න නැති ගොඩක් දෙව පාච්චි කරන ඔය ලුක් හෝල්සින්න එකක් තම ඔය සයිබ සිකට වෙන වෙනස්කං ඒ ඇක්ටකත් වෙනස්වේ යුතු දේවල් ගොඩක් තියෙනවා ඒ වගේම තමයි ඔය මේ බිස්නස් ඊට පස ඔය ඒජෙන්ට් පැත්ත ඒවා ගොඩාක් ඒවා මං හිතන්නේ දැන්ව ඒජෙන්ටික් කිය නිසා එන්ඩ පුළුවන් හොඳ සහ නරක පැති අපි රෙගියලේට් කරන්න ඕන් ඒවා දැන් පරණ තියෙන ස්ටේටමන්ට් වලින් කව කරන්න බෑවා ඔය වගේවා ඕන තරන් ඒ ඉස්රහට මේ ලුක් හෝල්ස් වලින් ප්‍රයෝජන ගන්න කට්ටිය නෑනමක අනිවා ඒක තමයි අප නීති හදන්න ඕන එක තම කැන අනිතර මේක තාරකයිමෙන් කරම සූදු පොලවල සූදු පොලයි මේ ඕකයි මේ ලංකායි බුරු ගහන්නක මේ තහනන්නේ තානන්නේ බුරු ගහනකට ගහන්න තානන්නේ එතකොට ඒකයි බැටින් සයිඩු ට්‍රේඩ් කරනක දෙක මගේ ස්ටෝක්නම ස්ටෝක් පොල වැලුවයක් තිනවා අනුවල් රිපෝට් බලන්න පුළුවන්ගේ ප්‍රශ්නයන්න එතකොට මංකන ක්‍රිප්ටෝයි මේ බෙටින් සයිට්ලයි සුදු පොල තින වෙනසම ඕක මට තේරණ විදිට මම බල්ල තින මේ මොකද මුදල් අමත් මුදල් රේස්බයි ලංකා රේස්බයි තහන්න නෑනේ මොකදර නෑ ඒක මේ ඕක තියෙන මේ අපේ මුදල් කාර්ක සභාවතින ඒක දිහම ගැන කතා කල තියෙනවා එක ලංකාවේ දැනට මේ රෙගියලේට්ලා තියන්නේ ඩිජිටල් නැතිඒවා එතකොට ඒ තින පනතෙන් රෙගුලේ මේ පනතෙන් මේ ඩිජිටල් ලේව රෙගුලේට් කරන්න බැහ ඒක පනති තින දුරලතාවයක් ඒක හිද තම ඩිජිටල් ලේවට අලුතින් පනතක් හදන්න ගේනවා එක තාම අර මංතන ති සල්ලි තින කට්ටියකම සල්ලි වල බලහින්ද එක පුළුවන්තරම් පරක්කු වෙලා තියෙන ඒගොල්ල ලංකාව ලියාපදිංචි වෙලා තියෙනවා මේ ලංකා මේ ව්‍යාපාර විදියට ඒගවට ලංකාව ඔය සයිට ඔක්කම ලංකා ලියබඳ ගොඩක් මදන්න ඔක්කම නෙම ගොඩක් කියව ලංකාවේ රජය ලියාපදිංචි ආයතන එතකොට එහෙම ඒගොලන්ට තව ලංකාව තියෙනවා මනවාද මේ එක ගානක් ගෙවල සටිෆිකටයක් ගන්න පුළුවන් බෙටින් සෙන්ටස් දාන්න පුළුවන් ඩෙජිට ඒ අරන්තියන්නේ ගොල් හරිද එතකොට එගොලිගෙන අපි නිත්‍යයනුකුල හැබැයි එහෙම තිබුණට ඒගොලන්ගන් මොනිට කරන්න ආයතනයක්න එහෙම දැන් ඒ මොනිට කරන්න මේ ෆිසිකල් මොට කරන්න ආතන තින ඩිජිටල මොට කරන්න ආතනන්න හැබයි අවුද්දර ගන්න ගානක් කරගෙන උන්ට රෙදිස්ට වෙන්න දෙන දැන් කරලා තියන්න එහෙම රෙදිස්ටේෂන් ියකුත් අරගෙන උම බ්ලොක් කරලා තියන මං ගැන ඒක ඇතකින් වැරදි වැඩක් රජය කරලා තියන ගැන මරාදවේ කොන්න නොදී නොනමකද උන්ට රෙජිස්ට වෙන්න රෙජිස්ට ියක ගන්න කත්තර දීන එන කම්පනි රෙජිස්ටේෂන එක දම නවත්තන්න ඕන ඉතින් එහම නැත්ත රෙජිස්ට වෙන්න දෙනවන රෙජිස්ට වෙන්න දෙනවනම් හරි ක්‍රමයක් හදල තියෙන්නවා මේ ඒ දෙකම නැතුවර ගන්ධ බවස්ථාවක තියන එක මේ තමයි ඔය කියන ලුප්හෝල්ල එන්න හේතු ම හිතන්න ඒකටත් හේතුව ඉතින් ඔය සම්බන්ධත ඇති ඕක කරන කට්ටියත් එක්ක මේ ඕක කලින්ගන්න තිබිච්ච ප්‍රශ්නය ඔය දේවල් ගොඩක්ව භාෂාව මත තීරණ වෙච්ච නීතිය තියන නීතිරීති එතොට භාෂාවේ ඒට මෙහට නමලා අපිකම ඔන්ලයින් ගේම් කිවහම ඕක ඩෙෆිනේෂන් එක කලියලි දීල නෑ මොකද අවුරුදු පහකට හයකට දායකට කලින් තිබුණ ඔන්ලයින් ගේම් එක අපි අර ගහපු මේ කෝල් of ඩියුටි වගේ ගේම් බලලත එන්ඩෝන ඒ ඩෙෆිනේෂන් එහෙම දේවල් තම ඇතරම් එතකොට ඒවා දැන් සම්පූර්ණ මේගේම එක මේගේම එක වෙනස් ඉතින් ඔය මේ වතුවකාව ඒකත් ඔයි සේනකට කරන්නේ ඒකන ගස්සිට වන එක සාමාන්‍යෙන් දැ ඕක මහ බැංකුට එක පාට තර මේ වහන්න බැරිත් ඔය හේතු හිදම තමයි දැන් හිතන්නකො කම්පැනියක ඔයාට ශයාස් විකුණ එක මහ බැංකුට නවත්තන්න බෑන් හරිද මං කරන වැඩේ මම මේ මොකක්හරි ගෝපිලක් හදලා මං කියන මගේ ශාරක මෙච්චරක් වටින ඔයාට මේ ශයාරක මෙච්චරත් දෙන කියලා මං 51කට වඩා ශයාස් මන්තියාගෙන ඉතුරු ශයායක විකුණන ඊට අනවටින බොරු ගානකට මාකට් කරලා හැබැයි ඒ ශයායක තමයි ටෙක්නිකලි විකුණ යන්නේ තකොට බැලූ බැල්මට ඔන් පේපස් වැරදි වැඩක් කරලන හැබැයි මනුස්තට කියන මංවාට ලක්ෂයක් දුන්නත් ලක්ෂ දහැදර එහෙම මේ ශයාස් දෙනකොට හෙම කියන්න බෑන බිස්නසක ලාබ පාඩුවනුවන දෙවන්න හැබැයි කලින්ම කෙනවා ලක්ෂයක් දුන්න මංවාට මේකන ලක්ෂ දහයක් දැම්මුත් මාසට මංවාට 70,000 ගාන දෙනවා එතකොට අවුරුදු දෙකක් වෙනකොට වගේ ගානත් කවරලා මෙච්චර ගානකුත් හම්බෙලා එහෙම කියලා කියන එහෙම කියන්න පුළුවන්ද මේ කම්පැනිකට ආයෝජනය කරනකොට ඒතර බැලු බැලමට ඩිවිඩන්ට් එක එනවා එච්චර එහෙම ඩිවිඩන්ට් එක දෙන්න බෑනේ ඒක බැලු බැලුවට තේරෙනවා බිස්නස් දන්න මිනිස්සුන්න හැබැයි අර මිනිස්සු අහන අය මහ බැංකුව මුකුත් කරන්නේ නැති කියලා මහ බැංකුවට අර
ඔන් පේව සරියට තියෙන හිද හරි අමාරු එකට ඇක් කරන්න මේමකද ඒක ප්‍රශ්න ඔය ඔක්කොම පොන්සි ස්කීම් එක විකාශනය වෙච්චේවා ඒ කන්සෙප්ටිකම තමයි තියෙන්නේ ලාබේ පොඩියට බෙදල දෙනවා කියලා රවට්ටලා ඒකට ටෝකන්නයක් විදිහට එක්කො ගහක් එක්කො මොකරි ඇප් එකක් ඒගොලගේ ගත සල්ලිම තමයි දෙන්න ඔයාගේ ලක්ෂ දහයක් ගත්තම ඔයාට මේ මාස දහයක් ගවන්න පුළුවන් ලක්ෂ මේ හැත්ත දාගන කිසිවුලන්න තුවාගේම සල්ලි සමහකට ඉට ඇතරම ගවන්න පුළුවන් මොකද තම ඊට වඩා අලුතින් ජනප්‍රීවෙන එනකොට දැන් බයත් නැතිවන නම්මට සිර අවුද්ද තිස්ස කිසිවුලන්නතුව දවා ඒගන්න තව අනිතම් බය නැතුව තවවුන් සල්ලි දාන ඒ සල්ලි මුලට සලිවන්න පුල ඒක ටෙක්නික්ස් කියන අර ගෝල් කොයින්ද ගෝල් ක්වෙස්ට කියල තිබුණ ඒ කාල ඒක ඉඳලන්නේ පටන්ගත්තව ගෝල්ඩන් කී ඒක එකක් ඒ ඔක්කොම පොන්සි ස්කීම් තමා ඒ අර මේක තියෙන පිරමිඩ් එකේ උඩ ඉන්න කට්ටිය ඊට පසේ තව වර ඔන්ලයින් මේ මොනද ඩේට ඇන්ට්‍රී පටන්ගත්තේ ඒවා ඒක ටෙක්නික්ස් අර ටෝකන්න එක තමයි ඒක සංකේතයක් විදිහට දාලා අර වගේ බොරු ලාභයක් කෙන එක ගැන කියලා සල්ලිට එකතු කරගත්ත ලොකු ගන ආපුගම අර ඩේට ඇන්ට්‍රේකද ඇතරම වැඩකුත් කරන හිතන මං වැඩට මට ගාන ගවන්නක ඒක කොච්චර ලෙවල් එක ඇඳිල්ලක් දේක ඉට එතකොට දැන් අර ඒක දන්නතයට දන්නතයට එක කියන්න එක ඒතන් දන්න අප අපි දන්නෙත්න මන් දන්නෙත්න ඉස්සර ගේමයක් තිබ්බා ජොබ් නැති කට්ටියට මොකක් හරි යුරල්ල ඇදදිහිලා බොරු නෙවේ ඇත යුරල්ලක් ඒකෙන් ගිහිල්ල ඒ ප්‍රඩක්් එක අයිඩිය එක ඒ වරගෙන එක්සෙල් ෆයිල් එකට කොපි කරලා දාන්න ඕන හරි ඉටපස ඒක කරනවට ඇයට මාසකට ගානක් කියවන ඉට පස්සේ ඕක හොම ගෙනල්ල දුන්නහම එකන ඉල්ලක කටිය සල්ලි ගවල තමයි රජිස්ට වෙන්න ඕන එකන ඔයාගේ වැඩේ ඔයාට වැඩේ බාරගන්න අපිකමට රුපියල් දහදාහක වැඩ බාරගන්න ඔයා රුපියල් තුන්දාහක් ගෙවල තමයි ඒ දහදාහ පැකෙජ්ජක ගන්න ඉට පස් වා තුන්දහ දුන්න මැතරවාට දහදාහක තම්බෙන ඊට පස් ඔයා යාලු දෙන්න ගෙනල දෙන්නත් ඕන තව සමහරයු කරන මරුවට උම ඊළඟ පැකජක වැඩිපුර ගන්න දැන් උට සල්ලි හම්පුවෙනවානේ ඉටවස උන්ගේ තින සල්ලි ගොඩක් කරගෙන වෙන ගමඉන්න ළමයි දාලා වැඩේ කරවනවා ඌ පැකේජ් ගන්න ඌ කරන්න පැකේජ්ජරගෙන ළමයි දම්වල මේ එහෙම තම කෙලවුණේ එහෙම තම කෙලවගත්තේ එමකද උන්ගේම සල්ලි දදා මේ පැකේජ්ජරගෙන උන් එක දවසක තීරණය කර මෙච්‍ර ගානකට පැකේජ්ජා හරිම මගේ ප්‍රොෆෙක්්ටික අල්ලගත්තා ඊට පස්සේ පොරනෑ ඊළඟ දවස ඔෆිස් එකත්න ඒ අර පිරමිටික පල්ලට යන්ඩන්ඩ අර ලෙවල්ල එක දෙක හතර අට දාසය එහෙමන යන්නේ එතකට එක තැනකදී එක ලෙවල්ල පැන්න ගමන් මිනි ඔයන්නන ඔන්න ඒඉතින් මේ තවස්රහට ඔය වගේ ඇති අනිත්තක ගොඩක් වෙලාවට ඔය සමල්ලට ගං පිටිංන රැවැත්වේ කට්ටිය එකතු වෙලා ඔහම ගම ක්‍රවටන තැනක ම හිටිය හරිද එතකොට මේ අප තාත්තා මේ කට්ටිට කියල දෙනවා මෙහෙම මේක මෙහෙමයි කලින් ටියන්ස් කියලගත් තිබුණා කලින් මෙහෙම කට්ටේ හිටියා මේ ගොල්ල මෙහෙම කර හොම කියනකට දැන් ඔතන ඉන්නගෙන් 80%ක් විතර තේරුම් ගත්ත මේක ස්කෑම්මයක් කියලා හැබැයි ඒ එක්කෙනෙක්වත් බැකවට්ටුන්න හැමෝම වැඩටෙන්ටුන එගොල්ල එන්ට උනේම දැනගෙන ස්කෑම්මයක් කියලා ගානක් හොයාගෙන එලියට යන මංගන එහෙම උන්ටනම් කෙලවෙන්න ඕන හොට ඒ මේ ඔගේ ඇතරම මට දැම්ම ඔල්ලුවටාවේ ඕක අල්ලන්න පුළුවන් ක්‍රම කොහොම අපිට බෑංකින් නෙට්වක් එකට ඇක්සස් තියෙනනම් අපිට ගණන් ඕන නෑ කාගෙන්ද යන්න කියද යන්නේ කියලා අපිට නම්බර of ට්‍රන්සක්ෂන්ස් හොයන්න පුළුවන්නම් එකෙන් හොයන්න පුළුවන් සාමාන්‍ය පැටන්න වෙනස් වෙච්චක නෑ මෙම එතකොට කරන්න පුල ඔයා කියනක හරි ඒ රජයකට කරන්න පුළුවන් නිකන් අලට් සිස්ටම් එක අපිට ඒතම 100% කන්ෆර්ම් මං බෑංකින් එකක වැඩ කර සිස්ටම් එක යවල ඒක තියනෝය ඇන්ටිමනි ලොන්ඩරිං ඊට පස්සේ ඒමල් ඔය පැටන්ස් වලින් හොයන්න පුළුවන් ඒකට ඇක්සක විතරයි ඕනේ ඒකන් ඩේට පැටන් රෙකක්නිෂන් වලින් තමයි ගොඩක් ඇලට්න්නේ සමහර ට්‍රන්සක්ෂන් බ්ලොක් වෙන්න ඔය ලංකාවෙන් ඔය කියපු මේ ට්‍රන්සක්ෂන් එකත් දෙපාරද තුන් පාරද මේ බ්ලොක් කලා තිනන රජයෙන් කරපු මේ ස්කෑම් පේමට එක ආවු මේ ඕක ඒක යන්න මොකක්ද මේ ස්විෆ්ට එකෙන් යන්නේ ස්විෆ්ට එකෙන් යද්දී ඒක ඕවගේ තියෙනවා ඒ ස්විෆ්ට ඇඩ්‍රෙස ඒවා හෙම එක වෙනස් කරන්න කම්පැනිනේ මරම මිස්මච් එච්ච ගම ෆලෑග් ගෙන ෆලෑග් වෙලා හෙම කෙනවෙනවා එහෙම ෆලෑග් කරලා තිීදින මේ ප්‍රසිට් කරන්න කියලති අනේ වන්ද නැනන ක්‍රිප්ටෝ එකේ අර ට්‍රේඩිං හදපයුන් තමයි වන් ස්කෑමස්ලා මංකන ඒකත් යන ස්ම පිරමිඩක් විදිරන දැ ක්‍රිප්ටෝ මොකර පැටෝම් එක බැලට පස්සේ මේන් මේ ඉන්කම් මෙතට එක තමයි ට්‍රේඩිම් පිස් හරද එතකට ඕක උඩබට ලෙවල්ල එක තමයි කම්පනි අයිතිකාර සෙට්ට පස්සන්නවා මේ ඇෆලිේට සෙට් එක බස් ඕක රෙෆරල් හොම මෑනවන එතට රෙෆල්ල එහෙම බැලොත් කලෝඩ් එකත්තේ ඒ සින්න කරන කලෝඩ් මෙහමට දෙන වැලිගත් එක්නක තින්නේ දෙන වැලිගත් එක්න තින් රෙපර අවුලන්නෑ
අපි වෙන දෙක රෙෆරල් තියන ඕන දෙක රෙෆරල් තියන මගේ මෙතන ස්ටෝමකට රෙපරලන ස්ටෝමකට අපි මන්දසුලට කවට කල දුන්නට මට යකත්තම් වෙන්න ඔයාගේ ඩිවිලටි හමන ච්චර නෑන එමන ඒජෙන්ට ඒජෙන්ට ගන කම්බිනෝ ඒජෙන්ට ගණක් යනවා නෑ ඒ මොටිවේෂන් තියෙන්න්න එක නැත්ත ඒ මොටිවේෂන එක නැත්ත වැඩ ඒ තම එක රෙෆරල්ල සාමාන්‍ය මිනිස්සු නෙම ඒජෙන්ට ලයින්න ඒකටන ඒ ස්ටෝක් ඇඩ්වයිසර් එයාට හම්බෙනවා මගේ ඇඩ්වයිසර හම්බෙන යාතින් මේ මොකක්දර සෙක්කේ රජිස්ට වෙලා එටික් කරන්න ඕන ක්‍රිප්ටෝවල සිගනල් එනවනේ සිගනල් කියන්නෙත් මැනිපිලේෂන් සිගනල් එකෙන් වූ වේව එක හදනවා වේව එක යද්දී ඒක මොනිට කරලා ඉඳලා ඒ අදාළ එක්කෙන ගාන දාලා ඒක ගන්න අහුව ඒකෙත් අර පිරමිඩ් එක වගේ ඉස්සරහට ගිහලා පැටර්න් එක අල්ලගත්ත කට්ටිය ගොඩ කොහොමත් මේ ට්‍රේඩින් කියන එක මම මං කියන්නේ ස්ටොක් මාකට් එකේ වුණත් මම ට්‍රේඩින් ස්ටොක් ට්‍රේඩින් නම් අවුලක් නෑ ඇත්තටම මේ ඒක සෑහෙන බැහැලා ඒක විතරක් කරන කෙනෙක් නම් හැබැයි ඒ ඇරෙන්න වෙන ට්‍රේඩින් ක්‍රිප්ටෝ වල ට්‍රේඩින් කියන්නේ ඉතින් ස්කෑම් තමයි ස්කෑම් නෙමෙයි ඇත්තටම මේ කියන්නේ ඒක ස්කෑම් නෙමෙයි කියන හද වචනේ මේ ඒක මේ සූදුව කෙලිම සූදුව ඒ කියන්නේ ඒ සූදුව ඉතින් මේ සමහරක් අය සූදුවට දක්ෂයි ඒක වෙනයි හැබැයි මෙහෙම ක්‍රිප්ටෝ වල මේ ට්‍රේඩ් කරන්න උගන්නන කට ට්‍රේඩ් කරන්නේ නෑනේ මේ ඒකේ මොකක්ද දන්නවද තියෙන ඒ ඔයා ක්‍රිප්ටෝ කියන වචනේ තනියෙන් කිව්වම හැමෝම අහුවෙනවා ඒක මම කියන්නේ බිට්කොයින් හරි මොකක් ඕක දැන් අර ඊළඟට අපි කතා කරන්න යන මාතෘකාවට කනෙක්ට් වෙනවා හරි සයිකොලෝජි ක්‍රිප්ටෝ හරි මොනවා හරි අපි ඒක ඔය වගේ මිනිස්සු ඇබ්බැහි වෙන එකක් කරන්න නම් ඒක සයිකොලොජිකල් පැත්තක් තියෙනවා එකක් තමයි ඒකට ඇබ්බැහි වෙන අපේ දැන් ක්‍රිප්ටෝ හරි මොනවා හරි හොඳට පර්ෆෝම් කරන්න කවුද දන්නවා ඉමෝෂන්ස් වලට ඇටච් වෙන්නේ නැති කට්ටිය අර RSI කියන එකේ 80-20 එකෙන් යන්න පුළුවන් හරි අපි 80 එකට යද්දි තව පොඩ්ඩක් ගියොත් තව ගාන වැඩි වෙයි කියලා ඉන්න අපිට හැමදාම මේක ලූස් වෙනවා ට්‍රේඩ් එක හරි එහෙම නැතුව හරියට ඒක ඒ විදිහට රූල්ස් අනුව කරන කට්ටිය ඒක හරියට යනවා ඒක ඩිසිප්ලින් කියන්නේ ඔය කැල්ල දැන් අපි ගොඩාක් අයට ඔය ඩිසිප්ලින් එක හරි අඩුයි ඒක හින්දා තමයි දැන් මමත් ඕක කරලා බැලුවේ වෙලාව ආග යනවා ඒක හින්දා අන්න ඒ ඩිසිප්ලින් එක තියාගෙන ඉන්න ඒකනේ දැන් වෙලාවකට අපි දැන් අපේ ක්‍රිප්ටෝ ටික තියාගෙන ඉඳලා මේක ගණන් වැඩි වෙන්නෙම නෑ ඊට පස්සේ ඕන් ඕක එක්ක ෆියුචර්ස් දානවා ඔමුම් කරලා කොහොම හරි නැති කරගන්න ඒ ඩිසිප්ලින් එක නැති හින්දා ඔන්න ඔය සයිකොලොජිකල් ඒ ක්වොලිටි එක තමයි ඒ වගේ එකකදී ඒ කියන්නේ අර ඩොපමින් රෂ් එක තියෙන ගේම් එකකදී දිනන්න වැදගත්ම වෙන්නේ ඒ වෙලාවේ ඔයා ගන්න ඉන්ෆෝම් ඩිසිෂන් ඒ කියන්නේ ඩේටා ෆැක්ට්ස් බලලා ඩිසිෂන් ගන්න හැකියාව මගේ තාර්ගත මෙහෙමයි හරිද ක්‍රිප්ටෝ වල දැන් බිට්කොයින් නැතුව මම කතා ඕල්ඩ් කොයින් ගමු ඕල්ඩ් කොයින් වල මේ මොකද ඉන්ෆෝමේෂන් එක අපිට ගන්න බෑනේ දැන් අපි ස්ටොක් මාකට් එක අපි දැන් අපි තුමු CEO කෙනෙක් කරු කවරේ නම් අපි මේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නව නම් අපි ෂෙයාර්ස් ගත්තොත් ඩික්ලෙයාර් කරන්න ඕන මේ වෙබ්සයිට් එකේ එතකොට දැන් ක්‍රිප්ටෝ වල එහෙම සීන් එකක් නෑනේ ක්‍රිප්ටෝ වල අපිට ඉන්සයිඩ් ඉන්ෆෝමේෂන් තියෙනවා ලොවෙත් අපිට ඒව එන්නේ නෑනේ ඒන්ජල් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා ඒක රවුන්ඩ් 1 එකේ ඉන්වස්ටර්ස්ලා ඉන්නවා එතකොට අපි දැන් කට්ටිය කිව්වට දැන් අපි හරියට ටෙක්නිකල් පාර්ට් එක බලලා හරිය ඉන්ෆෝමේෂන් බලලා ගත්තා කියලා අපිට ඉන්ෆෝමේෂන් ලොවෙත් එන්නේ හරිද ඒක එකක් මගේ තර ඒ ඉන්ෆෝමේෂන් එන්නේ නෙවෙයි ඒවා ප්ලෑන් ඒගැන්න එක්සිකියුට් කරන විදේවා එයාල ඕනයට විතර අපි ඇත්තරම යාලගේ ප්ලෑන් එක නෑ ලංකාවට හම හිටිය මේ ඒන්ජල් ඉන්වස්ටර්ස් හිට ලංකාවේ පට වැඩ වැඩ සිට්ක් හෙම හිටියත් මම මේ ඒවා ගැන කමෙන්ට් කරන්න යන්න එවනට ඔය ලොකු ප්ලෑන් එක කොටස්වල ඉන්න පොඩිපොඩි කට්ටිය අපිට එන්න ඔය අතුරු ඉතුරු වෙලා එන මෙසේජස්ටියත්ම ඔය සිගනල් රහෙන්නේ මේ හෙම නැත්තන් කෙලින්ම මේ මංගර කිව් විදියට ඔය ඔන්චේ නල්ලිසිස්සේ කරොත් ඔයාට හොයාගන්න පුළුවන් ඒක වෙන සැනින් ටූල්ස් තියෙනවා තමට ලියාගන්න පුළුවන් එක කරලා බලලා අර නැතිවෙන් නෑට කමන්න නැති සල්ලි තියෙනවා නම් ඒක try කරන්න පුළුවන්. තවදයක් ඔය ඕකේ මේ දැන් අපි මාකටිං ගැන ඉස්සරහට කතා කරන කන්ද මේ ක්‍රිප්ටෝත් එක මාකටිං සයිඩට ලින්ක් වෙනවනේ. ඒ කියන්නේ අපි නොහිතන මාකටිං ඒ කියන්නේ ඕකේ මම ස්ටඩි කරලා තිනවා මේ ලයිෆ් ස්ටයිල් මාකටිං පාවා තියෙන එක්ස්චේන්ජ් වල. ලයිෆ් ස්ටයිල් මාකටිං කියන්නේ මේ අර ඩෑන් බිල්සේටින් වගේ. ඒ කියන්නේ අපේ ලයිෆ් ස්ටයිල් එක ප්‍රොමෝට් කරන්න තියෙන්නේ කට්ටියගේ බ්‍රෑන්ඩ් මේ මොකද හාගෙන ඒකයි ස්පේස් මාකටිං එකක් තියෙනවා. මිනිස්සු අපි කවදාවත් හිතන්නේ නැහැ මේක මෙයා කරන්නේ මාකටිං කියලා. බට් එයා කරන්නේ මාකටිං ඒක. ඒකට ඒක තමයි යාගේ ඉන්කම් මෙතඩ් එක. මම උදාහරණ මේකට කියන්න බෑ ලංකාවන්න කට්ටියගේ යාලගේ ප්‍රොෆයිල්ස්වලට හොඳ නිසා ඩිරෙක්් මාකටින් නෙවෙයි මේ පැසිව්ලි බඩු ප්‍රමෝට් කරන්න මම උදර ගාන්න මේක මම නාන්න මේක ගාලා අන්න ඒවා ගොඩක් ඒවා සුදුනාද නැද්ද අපිට වැඩන්න ඒම කියන්ඩ හැකියාවක් විද්‍යාත්මක කරුණු දැන් එම ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන ඒවා රෙගුලේට් වෙන්න ඕන නැද්ද වෙන්න ඕනේ
ඒකන්නේ දැන් ඒක ඇතරම් බලන්න ඕනේ මොකක්දර මේ පාරිභෝගික කටයුතුයකෙන් සහ ෆුඩ්ටන් මොකක් දේගෙන්නේ බලන්න ඕනේ ශරීර සෞඛ්‍යයට හෙල්ත එකට බලපානේවා මෙම සයිර සෞඛ හෙල්තකට මොනිට මෙම ප්‍රඩක්් එක ප්‍රමෝෂන් එක නම බලන්න ඕන්න ප්‍රඩක්් එක කොලිටන බලන්න ඕන හැබයි මං කියන්න ඔය ඉන්ෆලුවන්ස්ල කවරුහරි කෙනෙක් ඇවිල්ලා ප්‍රඩක්ටක් ගන්න කියන එක පා කියනක කටරල් කරන එච්චර තේරුමක් නැති කරන්න නැති වැඩක් ඒකන්න ප්‍රඩක්් එක හෙල්දිද එහෙම නැද කියනක ඔය මේ ඩ්‍රක්ස් වලට එහම නැත්තම් ෆුඩ් වලට කටරෝල් තියනවන මේ කරනායතන ඒවයින් බෙලෙන් ඕ මේ ඕගේ ඒක එතන තියෙන ලෝයක නෙවේ එතන තියෙන එතිකල් ප්‍රශ්නයක් තියෙන්නේ ඒකතම එතකොට අපේ ඒක මේ මිනිස්සු දැනුවත්වෙන්න ඕන මිනිසුගේ මෝඩකමයි මානුෂීය ඒක ඒ කට්ටියගේ මානුෂීය යාල සල්ලි බලන විදිහ අනුව තමයි තියෙන්නේ ඒ කොලිටිය එක එතකොට මිනිසු රවට්ටන විදිහ අනුව තමයි එයාලා ඒක තෝරගන්නේ මට ඔලුවට එන්න මොකදම ඒවා බලනක නවත්තල තියෙන මොකද ඒක ඇතරම් වෙලා හකන එකක්න සෝශල් මිඩියවලින් අපිට එන වැලිය වැඩින් ඒව නෙවෙයි අනිත්තක මේ බඩු විකුණන්නන නම් අනික මට ඕන බඩු මං සේච් කරල ගන්නවන දෙන්න ඔරලොසෝ කියව මේ ඒ ට්‍රෙන්ට ඉව අවසන් වේද මේ කාලිත් එක්ක කට එක් නෑ මොකද දැන් ඉස්සර තිබුණ එකක් තමයි ටීව එක කන්ටරෝල් එක මීඩිය කන්ටරෝල්ල තියනවා කියන්න එයට පව දැන් ඕන කෙනකුට අපිට මේ ඕඩියන්සයක් හදාගෙන එක ග්‍රෝ කරගන්න පුළුවන් ඕන කරන්නේ ගැලරීට ගහන්ඩ ගැලරීට ගහන්ඩ එක මූලිකම ඕන කරන දෙයක් තමයි අර මේ දවසලයක ගන්න පුළුවන්ට ලෝ කෝග්නිටව් කටෙන් ඔලුවේ CPU එකින් අඩු ප්‍රමාණයක් ගිහිල වැඩි සතුටක් ලබන්න පුළුවන් කටෙන් දවට සමහර කටෙන්ට්වල ඇත්තරම දැන් හරය කියලා අපි හිතාගරන්න ලෙවල් එකට ඒක නෑ එකන සමහරයවා වෙලාව ගිල්ල විතර අපි කිසිම දෙයක් දන්නෙත්නෑ ඒ අර අපේ දැන් තව එකක් මන්දකින ගත්තමයි මේ දවස්සල දැ ඔක්කොමල එක පොලෝ කරන්නර ගන රිස්සර තිබුණ මේ සිනමටික් ගතිය කියන්න මල දැකල තින දර ෆ්‍රේම් එක පොඩ්ඩක් කර වෙනවා අර දෙක්කද අන්නේ ඇක්ෂන් ඒකින් වෙන්නේ තප්පර දෙකක් තුනක් ඇතුළත මූමන්ටයක් වෙද්දී අපේ බ්‍රේන් එක සෙට්ටලා තියන්න ඒකට අපි අවධානය තියාගෙනන්න ඒ වෙනස නිසා එතකොට ඒක පාවිච්චි කරනවා දැන්ඔය ටික්ටෝක් ඔය ඉන්න ඉන්ෆලන්සස්ල ඔක්කොම් පාවිච්චි කරනවා උඩ පයිනවා කැමරාව මෙහදානවා ඔයාල බලල ඇති දැන් මේක එක්ස්පලෝයිට් කරනවා ඒ බිහිවිය එතකොට ඒක දැම්මට පාවෙලා තියෙන දැන් හැම එක කරනවා ඒ එතනින් පටන්ගත් හම තව ඕකේ නෙක්ස් ලෙවල් ගිය මේ සෙට්හෙකුත් තියනවා ඒවට මෙහමත් කියන ඔය ඩක් සයිකලෝජි කළ හෙම ඒවා ඩාක් නෙවෙයි තව ඊට වැඩිය ඒව තියෙනවා මේ පාවිච්චි කරන ඒවගේව තමයි අර අපේ අර එතිකල් බවන්ඩරිස් වලින් එහාට ගිහිල්ල කට්ටිය පාවිච්චි කරනවා ඔය බඩු විකුණන්න සහ ඒන්නේ නෙක්ස්ට් ජෙනරේෂන් එකට ආදර්ශයක් විය යුතු කට්ටිය නොගෙනවිත් බෑඩ් එක්සාම්පල් සෙට් කරන කට්ටිය ගෙනල්ලා ලොකු බේස් එකක් ඉන්න කට්ටිය කරන සමහර ඉන්ටවියස් එක ගැන තමයි මට තින අර එක කන්සන්න ගැන මයික එක හම්බෙන්නේ කාඩද කියනක ඉස්සර තීරණය කරේ ඒකට හිටිය පැනල්ලයක් සමහර දේවල් මැනිපිලේට් වනා ඒ වුනාට අපේ නෙක්ස් ජෙනරේෂන් එක එකන්නේ අපේ නෙවේ අපේ කලින් ජෙනරේෂන් එක කට්ටිය කන්ට්‍රෝල් කරපු සමහර අපිට ආපු කන්ටෙන්ට් නිසා අපි සමහර ගැඹුරක් දැක්කා පොතක් පතක් කියවලා ඊට පස්සේ සාහිත්‍ය ඒ වගේ දේවල් අපිට අපේ සමාජයේ අපි කතා කරන තැන්වලට ආවා ඒ වුණාට දැන් වෙන්නේ ඒක ගොඩාක් ඇත්වෙලා තියෙනවා මේ ඒක නියාමනය වෙන්න සෝෂල් මීඩියා හරහා ඇවිල්ලා ලොකු කට්ටියකට ඔළුවට අදහස් දාන්න තියෙන හැකියාව නියාමනය කරන එක ඒක මේ රජයට කොහොමත් කරන්න පුළුවන් වෙන්න ඕන දැන් මං ඉස්සර මට හිතන විදිහට ඉස්සරහදී කරයි හරි ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් එක කීරවත් කරන්න මොකද එයාලගේ එන්ගේජ්මන්ට් එක අඩු වෙනවා ඔය කියන කන්ට්‍රෝල්ස් ටික දැම්මොත් ඒ කියන්නේ එතිකලි කරෙක්ට්නස් එක බලුවොත් ඒක නිසා ඕක අර ඉක්විලිබ්‍රියම් එකට ඒ තව ටික දවසක් යද්දි දැනටමත් කට්ටියට තීරීගෙන යනවානේ සමහර දේවල් මිනිස්සු කරන්නේ මේ වගේ ටෙක්නික්ස් බලලා කියලා. එහෙම දැකලා තියෙන මොනවද ඔයා දැකලා තියෙන ටෙක්නික්ස්? මට එහෙම එකක් මතක් වෙන්නේ නැහැ එහෙම කියලා. හැබැයි මෙතන මම කියන්නේ ඔක කාලයත් එක්ක ඔක හරියයි. ඒක මේ මම කියන්නේ නීති දාලා හදන්න පුළුවන් කියලා නෙමෙයි. ඔක නීති දැම්මොත් වෙන්නේ ඒක මේ අධිකාරි බලයක් වෙනවා මිනිසුන්ට කියන්න ඕනේ නැත්තේ නැත්තේ කවුද කියලා තීරණය කරන තැනකට ආවොත් ඒක වැරදි. ඒක ඊට පස්සේ අන්තිමට ඒක අවභාවිතා වෙනවා. ඊට වඩා හොඳයි මේකයි මේකට මේ කෙලවෙන එක ඒක මේ මිනිස්සු ඔළුවෙන් හදාගන්න ඕනේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක නැචරලි ඕඩර් එකෙන් හදාගන්න ඕනේ එකක්. සහ ඒකට වැඩ කරන අය ගොඩක් ඉන්නවා. ඒ වගේ මේක අනිත් පැත්තකුත් තියෙනවානේ. දැන් ඉස්සර කාලේ මිනිස්සෙට මේ මොනවා හරි කතාවක් ලියන්න ඕන නම්
ඒ මනුස්සයට පබ්ලිෂකට ම පබ්ලිෂගෙන පබ්ලිෂගෙන තෝරගන්න පොට්ටි විතර ගන්න දැන් කාරුහර පබ්ලිෂගෙන නැත්තන් හරි උඹල ඔන්න මට මං මගේ කතාව ෆෙස්බුක් එක ලියන මං මගේ එක මං එමනත්තම් මං YouTube මන්දන්න මගේ යාලෙක්කින්නවා මේ YouTube එක මේ කතා වොයිස් කරලා කියනවා ඊට පස්සේ ඒ බල්ල වෙනම මේ ෆෑන් බේසය අත්තියන ඉතින් මේ ඒගොල ඊට පස්සේ තමයි පබ්ලිසිං වලට නිතන් ඊට පස්සේ මේ පොතක් ගහන්න ඕනික ඉතින් දැන් ඉස්සර කාලේ එහෙමුණනම් ඒ වගේ එන්ට්‍රි පොයින්ට්ස් අඩුයි දැන් ඉස්සර කාලේ සින්දුවක් කියන්න ඕන නම් මේ අපේ ලංකාවේ ගොඩාක් ගායක ගායිකාවෝ ඉන්නවා මේ කපලා දාපු ඒ කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරපු මෙතඩ් මේ ලංකාවේ සංගීතයට අහිත කරයි කියලා ඒ කියන්නේ අයින් කරලා තියෙනවා එකපාරක් මට මතක විදියට මේ ට්‍රම්පට් එක ගෙනියන්න දෙලා දීලා නැහැ මේ ගුවන් විදුලි සේවය ඇතුළට ඒ කියන්නේ ඒ සංගීත භාණ්ඩය නුසුදුසුයි කියලා මං කියන්නේ එඩේල් දන්නවනේ නෑ එඩේල් ඔය සෙට් ෆයිටර් තුරින් එයා ඔය වගේ ඔය MySpace එකක සින්දුවක් කියපු එකක් තමයි එළියට ඇවිල්ලා දැන් අර 21 එහෙම ඇල්බම් එක කරේ මම හිතන්නේ අර ග්‍රැමිස් මම ගායකයන්ගේ නම් දන්නේ නැහැ ගොඩක් ඒක හින්දා මේ එතකොට ඒක එක පැත්තකින් ඔයා කියන එක තියෙනවා අර ඕක නියාමනය කරන එක මේ නැචරල් ලෝඩ් එකෙන් වෙන්න ඕන වගේම ඒවා එතිකල් ඒවා ලිමිට්ස් කියන්න බෑන ඒවා මෙහෙම අපිට මෙහෙම සමහර ලිමිට් තියෙන ප්‍රෝදාහනයක් විදිහට සෝෂල් මීඩියා අවුරුදු 17ට අඩලමයින්ට බ්ලොක් කරන එක මං කැමතියි මාත් කැමති හරි ඒකැනේ මේ සමහරක් කියව තියෙනවා එහෙම එකන එතනති මේ සිලෙක්ටව නෙමීන එක එතන සිලෙක් කරන්න ෑන මේ කටෙන්ට් එක පා මේකට ඒක ටෝටල් බැකවට් හැබයි දැන් දානක දිට තනක මගේ ළමයාව සමකට සෝල් මිඩියට මට අඩුවස එක්ස්පෝස් කරන්න පුළුවන් හැබයිම අන්ඩ මයි ගයිඩ සතකට මේ නැතුව මේ එලාමට සෝල් මිඩිය කවන්ට හදල දීල ෆෝන් එක අර දීලා කරන කනීම YouTube එක හිමතින ෆෙස්බුක් එක හිමති නොද නෑ සෝල් මිඩියකට දැම තන සෝල් මිඩිය හට ගන්න ගන්න ෆස්බුක් ඉස්ටග්‍රම වගේ YouTube නෙම YouTube account එකට මන්න ම එක තම සෝල් මිඩිය කල YouTubeට ලිමිට ළමයිට දානකන වැරදි ඒ බෝට කිට්සවට වෙනම් කිට් කෙඩ් තර නෙමන එක කෙඩ්සගේ තියන්නේ අවුදු පහටහයට හතට අඩු ළමයිට තියන විතර ඉට පස ළම ඒ අතර කාල ඉන්න නැවු දහතරක් වෙනක උන්ට බලන්න දේවල් කෙඩ්සගේ නෑ මේ එතකොට අර මේ අඩල් කටෙන් අන්නඩ කටන් කියල තියන YouTube එක අන්නඩ කටෙන් බලන්න YouTube එක ලමට දුන ප්‍රශ්නන්න ඒක පැදයක් නමුද අනාගතය සෝශල් මීඩිය නැතුව ළමයි එහම වැඩකුත් නෑ තකොට ඒක හරියට දෙන්න කොමද කියන එක තමයි රවදානකට අපේ ළමට අපිට මේමනත සනලි ගයිඩ කරන්න පුළුවන් හැබ ළමට කවන්ට හදන දෙනක හන කන ගැටලුවන්න ළමට කවන්ට ති ඔන්න ඔන්න ඕ මම ඒක කර නමුකද ම YouTube එක දීලා එල බලන්න චැනල්ස් දන්න එතකොට ඔය අර සයන්ස් අර මාලු අල්ලනේවා ඒ මයි දැන් මාලු ගැන දන්න පුදුම විදියට ලෝගින් හැම ස්පීෂි එහෙම දන්න එතකොට ඒකෙන් එකක් තමයි ඒ නේචරය ගැන දැනගන්න ඊට පස්සේ අපිට නැති තිබුණ දෙයක් අපි ඩිස්කරි චැනල් එක එදදිත් අපිට මේ සෑහන වයස කියල්ලන එතකොට තමයි ලොක්කේ ඒ දේවල් අපි දැනගත්ත ඒක එක ඊට පස්සේ දැන් යුනිවර්සේ ගැන ප්ලනට්ස් ගැන අපි තාම දම් හරියට මේ දන්නන ඒ වගේවා මේ දෙන්න ඕනේ කන්ට්‍රෝල් අන්නේ කන්ට්‍රෝල් එක දෙන්න ඕන කරන දැනුම තියෙනවනි සමහර දෙමවපියන්ට ඒක නෑන් අන්න ඒක රජයක් විදිහට දෙන්න අමාරු දෙයක් ඉතින් එක හින්දා සමහරලාට මේ කන්ට්‍රෝල්ස් දාන්න වෙයිතින් මේ ඒක දන්නන අරවගේ කැනම ඒ වගේ ලෙවල් එක ප්‍රශ්න හැබයි සිලෙක් සිලෙක් කර කටෙන්ට අයින් කරනවා ඒ වගේ දෙවල්න්න කරන අරු ඉසා කරන්න ඕන්න එතකොට වෙන්න ඒ අවභාවිතා වෙන තොට අපි මොක්හල් දේශපාලන පක්ෂයක් අකමැති දේවල් කතාගන්න කටියත් බ්ලොක් වෙනවා එකන්තිම මේ මොනද ඩිස්ක්‍රිමිනේෂන් ගැන එක තමයි අන්තිමට මේ එතැන්ට තමයි යන්න හොම කරන්න දෙවර නියාමන මේෂන් කර ඩොක්ට කෙනෙක් ඩොක්ට කෙනෙක් වෙන්න නතකොට ස්කොඩුවන්නන් මේ අපි කෑම්පස් ගිය නමුත් ට්‍රේඩිං අරකමක ගොලන්න ඒ කිසිම කෙනෙක් කට හනික මේ ඇඩ්වයිස කෙනෙක් වෙන්නත් කැම් මේ සෙක්කගේ දීන පෝස්යම් මාසායත්ද කොහේ දීල කරන්න එතකොට ඒලෙවල්ලට එච්චරෙකුට වෙලා මේ අයි මේ අනික් කට්ටිය මේක රෙගුලට ඒවනම් ස්කෑම්ස් ඒවා ස්කෑම්ස් ඒව ස්කෑම්ස් ගනට වැටෙන්න්න මටන මොකදන්න මහන ලංකා රෙගුලට නැත ඒකන ඒක ඒව රෙගලට පෙන්ඩත් නීති ඇති මොකද විටවැඩි ලොකු ප්‍රශ්න තිය නිසා ඔව තම අහුවෙන්න ඕවා එක ලෙවල් එකට එන්න ඕන ලක්ෂ විස්සෙන් තිහෙන් වගේ වංචා කරපු මෙහෙම උගන්න එක උගන්න මෙහෙමයි මංකයට මේක වෙන්න ඕන්නේ හැම මගුලටම රජයට කරන්න බෑති රජයක මිනිසු කරන්න ගොන් වැඩේ ගොන් වැඩේ හොය හොය ගිල්ල නවත්තල මේ එහෙම බෑනේ මංකැන මිනිසුන්ට මොලේ
තියෙන් ඕනේ මංකන රජය පැත්තේ වගකිම නෑගෙන කනෙම ඒකන්ද අපි අර රජයෙන් ඔක්කොම කරලා දේ කියල බලගන්න ඕනෙත් නෑක රජය වගේවීමත් තියෙනවා අප රජය පැත්තරම බෝල දාන්න ඕන්නෑක මිනිසුන්ට හිතන්න පුළුවන්නේ අපි තොට අධ්‍යාපනය මිනිසුගේ බුද්ධිය ඒවා වගේ ෆ්‍රන්ඩමෙන්ටල් ප්‍රශ්ට විසඳම ෝට විසඳ කියන කතයි මගේ අදහස ඊට අමතර අපිට දැනුවත් කිරීම තමයි කරන්න පුල ඒක ගොඩාක් ඒවා ඔය රජය මට්ටමට එන්න ට්‍රිග වුණා මේ කියන්නේ මොක්කර හොරකමක් කරලා ඒකින් ඒක අපි හිතමු ඔය වගේ කෝස්ටයක් කරපු කෙනෙක් තව කෙනෙකුට උපදෙස් දීලා එයාගේ සේ සතම නැති වෙලා ඊට පස්සේ එහෙම ගොඩාක් දේවල් වුණාම ඒක එනවා එස්කේලේට් වෙනවා ඒක තමයි නැචරල් ඕඩර් එක එහෙම ආවම තමයි හොඳ දෙයක් තියෙනවා හරිද මේ දැන් ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් තියෙනවනේ ඕල් කොයින් ප්‍රොජෙක්ට් තියෙනවනේ ඒ ප්‍රොජෙක්ට් වල ඇම්බැසිඩර්ස්ලා සෙට් කරනවා ලංකාවට ඒ වගේ සෙට් වෙලා අර කෝස් එක ඇතුළේ ඉන්න සෙට් එකට ප්‍රොමෝට් කරනවා අර එතකොට ඒ කියන්නේ කොයින් එක එක්ස්චේන්ජ් එක නෙමෙයි කොයින් එක විතර එහෙම සීනුත් තියෙනවා එතකොට කෝස් එකේ සල්ලි හම් වෙනවා අර කොයින් එකේ මේ ප්‍රමෝට් ප්‍රමෝෂන් එකනු සල්ලිහමන ඇතරවරු ට්‍රේට් කල මේකට සල්ලිහම වෙන විදිකට ඉන්න කට්ටිද අන්තර අසර මිනිස්තුමයි මේ පට ඩීම ඇදදිල නැතිලා යන්න හැබැයි මන් දන්න විදියට ඔය මේ ඔය බෙට් ඒවයි කරන කට්ටියගේ ගොඩක් ගෑන්ඩමයි එහෙම ගොඩක් සල්ලි හම්බු කරල තියෙනවා මේ රෙකුට් කළ කට්ටිය ඉති ඒවන ඇතරම් සල්ලි ඒව හොඳ සල්ලි ඇත්ත සල්ලියම් ඒකෙන් ්‍රිගවෙන්න ට්‍රේට් කරන්න ට්‍රේට් කරන්න ඔය කට්ටියන මාකට නොයි අරක මේ ඔක්මටි කරන්න උගන්න ටොලින් ඇතරයන් මොකද ක්‍රිප්ට කොහොමත් ඒක මේ අපේ ප්‍රශ්නයක් නොවෙන්නේ මොක දෙකට ස්කෑමල් අවන කට ඉන්නවන මම අර මේ මයිට ඇති නොද කවුරු කතා කර නැති නිසා නැති නිසා ද එහෙම කට්ටිය අහුවෙන්න නෑ මෙහෙමයි ඒකටේ බලාගෙන ඉන්න මේවා එකක් වෙන්න අහුවෙන්ඩ මොකද ඒලෙවල්ල එක අහුවෙන්න්න කොම දන්න තමන්ග සයිකලෝජිකෑල කන කරන්න ඒසිමනි රෑඩ ට්‍රෙඩ් එක දාලා උදර නැකිටනකොට ඩොර දෙසියක් හොයන්ට තමයි ඒක මයින් සෙට් එක තියන්න හරි එතකොට එතන එක දෙයක් කියන්න හරද ඔය සල්ලියන්නේ වෙන මනුස්සේගේ සල්ලින කැමත් දසුන්ගේ සල්ලි මටනට දසුන්මට නිකන් මේ කැමැත්ති සල්ල දෙන්න එත ඇයි එතන කියන්න ඇත්තේ කට්ටි නැන ඔය නෑ මං කියන්න මේ ක්‍රිප්ටෝල්ට අහුවෙන්න හේතු මගේ ට්‍රේඩ් දම ට්‍රේඩ් මේෂන් කරම එක තම ට්‍රේඩ් එක මට පොෆිට්න්න න වෙන කෙනෙ සල්ලි මට එන්න කොහෙන් හරි වක පැත්තෙන්නේ නේකෙන් එක ලික්කට ප්‍රවයි් කරන කට්ටින නතන් ට්‍රේඩස්ලා ඉන්න එ ඇයි එක මේෂන් කරන්න ඇත්තේ ඒක ඒ ලෙවල් එකට ගැමුර කතා කරන්න ඒක දෙන්න නෑ ඒ ඉච්චර ලෙවල එකක් තේරන මනුසේ කොකට අහුවෙන්නෙත් නෑ හරි එතකොට අර මේ ඊසිමනී සහ දන්නාව හින්ද තමයි ඒක තමයි එක්ස්පලෝයි් කරන්න එතකොට යාර නික්විඩේට් වෙන්න ඒක හරි පටන් ගන්න දාන ගාන්ට විතරක් අපෝ වෙන්න ඊට පස්සේ ඉට පස්සේ ලිවරේජ් ට්‍රේඩින් යනවා හරි ඩොලර් 10ක් දාලා 1000ක් ගන්න ඊට පස්සේ ලික්විඩේට් වෙච්ච ගමන් තියෙන ඔක්කොම ටික යනවා හරි අන්න ඒවා ඒ ගේම එක ඩිසයින් න හිතල බලන්න දැව ලික්විඩේට් වෙන සීන් එක ඒක ඩිසයින් කරපුගෙන ලොජික් එක හදපුගෙන නෙක් ලොක ලොක ක්ෂේන්ලින් පස්ස මයි මුලිම බිට්පොයි තිබන බිට්පොයින් නාවට පස්සේ මේ ඉතීරියම් ආවට පස තමයි ඔය මේ එක්ෂේන් ලොකට ප්‍රමෝට්නේ එතුර ඒ එක්ෂේන් ලින් තමයි ඔය මේ ට්‍රේඩින් සීන ප්‍රමෝට් නැත කට්ටිස්සර දසමයි දන්න කට්ටිස් බිට්කොයින් කනු කර ලොක ට්‍රේඩ් කරන්නෙත් නෑ අරද ඔය ට්‍රේඩින් කේස එක එක්ෂේන් ලින් අලුත් කොයින් පම් කරනත් එක් අනික තව දෙයක් තියෙනවා මේ ඔය කොයින්නයක් එක්ස්චේන්ජයක ලෙස්ක ලිස් කරන්න පට්ට ගන ගවන්න ඕනොද එක්ස්චේන්ජයක මේ ඕක තව එකක් බලන්න දැන් උන්ට ඔය ලිවරේජ් ට්‍රේඩිං ආවේ නොමල් ට්‍රේඩින් මදි වෙලානේ මොකද ඒකෙන් මිනිස්සු අහුවෙලා යන ගාන මදි වුණ ඊට පස්සේ රිස්ක එක වැඩි කර ලිවරේජ් ට්‍රේඩින් කියලා හරි අපි වාට දෙනවා කේපබිලිටි එකක් වා ඩොලර් 10ක් දාන්න වාට ඩොලර් 100ක ට්‍රේඩ්යක් දාන්න පුළුවන් හැබයි පොඩ්ඩ පිසෙන්ට බෑ මංවාගේ තියන ඔක්කොමටිය ගන්න කියන එක හදන්න නෙක්ස් ලෙවල් මේ රිස්ක එකක්න ඉති අපද අප කලින් මම තක්චන ඇදේකම අප කලින් කතා කලින් එප්සිඩ කතා එක්ස්චේන්ජ ක්‍රේශ්ුනය කියලා එතු ඒක්ෂේන්ජක ප්‍රමෝට් කරු කට්ටියත් හිටිය මේ ශාක්ටෑන්ගේ ඉන්වස්ට ප්‍රමෝට් ලංකාව කටය ප්‍රමෝට් කල එතකොට ඒක ක්‍රේශ්නුවට පස්සේ සෙක්කගේ නම් මේ බ්‍රෝකරට ක්‍රේශ්මට පස් කෑශ්මට පස්සන්න අපිට මේ ඉස්සරන ලෙටගල් ලීලා අපේ ස්ටොක්ටික වෙන බ්‍රෝකරට මාරුකර කන්න පුළුවන් මොද ස්ටොක්ටික තියන්නේ මේ සෙක්කගේ මේ අර CDS එකකවුන්් එක නමුත් මේ ක්‍රිප්ට ක්ෂේන්ජයක් එහෙමනෑනේ එතකොට එත ලොකු ලොකු ෂෙක්ටය ලංකාවටත්තාව එතකොට ඒ කට්ටිය රෙගුලේට් වෙන්න ඇද ඒකත් හවද කරන්නේ හවද කරන්න ඒගේ අපි නොහිතන පැතිදී නො එක ඒක තම ප්‍රශ්න ආර ඕක අපි ඒක ගැන කතා නොකරමු මේ මොකදන්න මංකට මේ කතා මිනිස් කතාව කරගේ මංකත දන්න තියන්නේ එකක් තමයි ගොඩක් දැන් ක්‍රිප්ටෝලන්න මිනිස අපි කියනද සතපාකට විශවාස කරන්න ඒක පලවෙෙන එක එතකොට එයාල දෙක තරාකාර ඇති නොපිට එයාලට තමයි මේ කියන්නෙත් මොකද අර පැටර්න එක බලපු හම
දකින දෙයක් තමයි නැචුරල් පැටර්න් එක. ඒක මැනිපියුලේටඩ්. ඒ කට්ටිය තමයි ඒ කියන්නේ ට්‍රේඩින් කියන්නේ හදපු ගේම් එකක් අපේ සයිකොලොජි එකෙන් මේක පාවිච්චි කරලා සල්ලි ගන්න. ක්‍රිප්ටෝ හදපු එක නෙවෙයි ඔගේ රික්වයර්මන්ට් එක. ඊට පස්සේ අපි මේ අද ස්කෑමර්ස් ඇන්ඩ් ඉන්ෆ්ලුවෙන්සර්ස් අතර තියෙන සමානතා සම්බන්ධ. ඒක ඔකත් ඔක්කොම ටික ලින්ක් කරලා එකටනේ. ඔව් ඒ කියන්නේ දැන් ඔවා සෝෂල් මීඩියා through පුෂ් කරන්න දැන් මම දන්න විදිහට අපේ ඉස්සර එක සබ්ජෙක්ට් එකක කන්සන්ට්‍රේට් කරන්න තිබුණ හැකියාව අපේ කාලේ මේ මිනිහෙකුට පැය 4යි. ඊට පස්සේ දැන් ඒක විනාඩි 40කට කොහෙද අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අර ස්ක්‍රෝල් කරනකොට ඒකේ අපේ තිබුණ ඇටෙන්ෂන් ස්පෑන් එක තප්පර 8ටත් ඇවිල්ලා තිබුණා. ඊට වැඩිය ඒ කියන්නේ අපේ කාලේදී ඒක ඊට වැඩි 8ට ඇවිල්ලා දැන් ඒක තප්පර 3ට ඇවිල්ලා තියෙනවා. හරි. ඒතකොට මාකටිං කට්ටිය කරන්නේ තප්පර 2 හෝ 3 ඇතුළත එයාලගේ තියෙන ෆ්‍රේම් එක වෙනස් කරනවා. ආ බලන්න හැම කෙනෙක්ගෙම ඒ ෆ්‍රේම් එක අර ක්ලෝස් අප් එකක් යනවා, ඔන්න ඔය වගේ වෙනවා. එහෙම දේවල් වෙනස් වෙනවා. එතකොට ඒකෙන් පටන් ගත්තාම අපේ හියුමන් සයිකොලොජි එකේ බ්‍රේන් එක වැඩ කරන විදිහ ඔක්කොම පාවිච්චි කරලා තමයි සමහර අපිට නොපෙනෙන පියවිහට ඒ කියන්නේ මතු පිටින් කතා නොකරන සිග්නල්ස් වලින් තමයි අපි මැනිපියුලේට් කරන්නේ. ට්‍රස්ට් සිග්නල්ස් තියෙනවා. මේකත් එක්කනේ ඒක කොතරම් අවසානද දැන් මුලින් පැය 4:45 වුණා වෙන 45 වුණාට තප්පර 8 වුණා තප්පර 4 3 වුණා ඔක අවසානයේ කොතරම්ද? දැන් ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ ඒ ලෙවල් එකට. දැන් අර අපි එක දිගට නොනවත්වා ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කරන ළමයි ඉන්නවනේ. හරි ඒ එයාගේ අර ඒ ටෙන්ෂන් එක ඒ ඩොපමින් එක එන්නේ නැතුව ඒක එක්ස්ට්‍රීම් ගිහිල්ලා ඉන්නේ දැන් අපි දැනටම. හරි ඒකෙත් එක තැනක් තමයි දැන් මේ ඔය පාවිච්චි කරන සමහර සිග්නල්ස් උදාහරණයක් විදිහට ඔය බඩු විකුණන්න පාවිච්චි කරන ඒවා ඒ ටෙක්නික්ස් දැන් අපි තව ටික දවසක් යද්දි මේ අපේ ට්‍රස්ට් සිස්ටම් එක මේ ඒ කියන්නේ අපේ විශ්වාසය රඳා පවතින දේවල් තමයි මේ අපිට නොදැනුවත්ව කඩන්නේ. හරි සෝෂල් මීඩියා එකේ පෙන්න හැම එකක්ම ඒ වගේ ට්‍රස්ට් සිග්නල් එක බොරුවට දීලා හදන බ්‍රෑන්ඩ්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි එක උදාහරණයක් ගත්තොත් මම මේක ගන්නවද නැද්ද කියලා කල්පනා කරන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් කියමු CV එකක් හදන්න ප්‍රොම්ප්ට් එකක් දෙනවා. ඒ CV එක හදන ප්‍රොම්ප්ට් එකේ අනුව ඔක්කොමලා ඒ ප්‍රොම්ප්ට් එකෙන් CV එක ජෙනරේට් කරන්නේ එක ජොබ් එකකට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ මේ ඇවරේජ් අපි හිතමු software testing කරන ජොබ් එකකට යන කෙනෙක්. එතකොට ඒක දාන ස්කිල් සෙට් එක ස්කිල්ස් 10ක් තියෙනවා කියලා හිතමුකෝ. ඒ 10ම තමයි හැම මේකටම එන්නේ. හරි එතකොට ඔය 10ම ෆුල් තියෙන මිනිස්සු නෑ පටන් ගන්න. එතකොට එතන බොරුව කරන්න පටන් ගන්නවා එතනින්. නෑ ඒක නෙවෙයි. ඊට කලින් තව බොරුවක්. ඒක තමයි හියුමනයිස් කරනවා කියලා. හරි AI කන්ටෙන්ට් එක ඒ කියන්නේ රිසර්ච් එක ලියපු AI කන්ටෙන්ට් එක හියුමනයිස් කරනවා. මොකද ලෙක්චර් ඒක බලන කෙනාව රවට්ටන්න. හරි ඒක ෆුල් ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ Facebook Meta ads වලට ගෙවලා ඒවා පබ්ලිෂ් ඒ කියන්නේ පුෂ් කරනවා මිනිස්සුන්ට මෙන්න මෙහෙමයි හොරකම් කරන්නේ. ඔයා නොලියපු කන්ටෙන්ට් එකක් ඔයාගේ වගේ මිනිහෙක් වගේ ලියන්නේ මෙන්න මෙහෙමයි. මෙහෙම තමයි බොරුව කරන්නේ කියන්නේ. හරි එතකොට ඔය ට්‍රස්ට් සිස්ටම් එක කැඩෙන්නේ. ඒ අර මිනිස්සුගේ තියෙන ස්ටේටස් එකෙන් සහ එයාගේ ට්‍රස්ට් සිග්නල් එක වෙන්නේ අපි හිතමු එයා මහාචාර්යවරයෙක් කියලා. එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක් කියලා. එතකොට ඒක ඒ ට්‍රස්ට් සිග්නල් එක යූස් කරලා තමයි අර වගේ මෙසේජ් එකක් එළියට දාන්නේ. එතකොට ඒක නොකිය කියන්නේ මම මගේ කන්ටෙන්ට් එක හියුමනයිස් කරලා ලෙක්චරර්ව රැවට්ටුවට කමක් නැහැ කියන එක. මම නොලිය ඕක දැන් අර නිකන් සර්වර් එකක් වගේ යනවා වගේ පේනවනේ. එතකොට නිකන් අර කලින් මෙහෙම කිව්වොත් ඉස්සර මුලින්ම බයිසිකල් පැද්දා ඊට පස්සේ කාර් ආවා ඊට පස්සේ ප්ලේන් ආවා දැන් ආයෙම කට්ටිය බයිසිකල් පදිනවා හෙල්ත් එකට හොඳයි කියලා. එතකොට දැන් ඕක ආයෙම කරගෙන පුළුවන් ද? ඒ කියන්නේ ට්‍රස්ට් මිනිස්සෙක් කරන දෙයකට ඔක්කොම ටික ලින්ක් වෙලා ඒ කියන්නේ ඒ මිනිස්සෙට වැලියුවක් ඇඩ් ඉස්සරහට ඒ කියන්නේ හැමතැනම මේ AI කන්ටෙන්ට් අරක මේක ඔක්කොම ටික තියෙන නිසා. ඔයා දන්නවද එහෙම වෙගෙන යනවා කියලා? දැන් ඩිජිටල් ඒවා අපෝ සමහර කට්ටිය ඇනලොග් ඩිවයිසස් පාවිච්චි කරන්න ගන්න එහෙම හැකර්ස්ලා ඉන්නවා සමහර කට්ටිය. එතෙන් යමු අපි අන්තිමට ඔය ට්‍රස්ට් ෆ්‍රේම්වර්ක් එක දැන් අපි බලන හැම තැනම ඔය ට්‍රස්ට් ෆ්‍රේම්වර්ක් එක ඒ කියන්නේ ට්‍රස්ට් සිග්නල් දෙනවා ඔක්කොමලා. ඒක දෙනවා කියන්නේ ඒක ලිමිට් එකක් නැතුව සමහර කට්ටිය ඒක ගැන අවබෝධයක් නැතුව පාවිච්චි කරනවා. ඕක හොඳටම ඉගෙන ගන්න පුළුවන් ඔය නිවුස් channels වගේ බලපුවම ට්‍රස්ට් සිග්නල් එක මාර සියුම් විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ හොඳම ලෙවල් එකේ මාකටිං ස්ට්‍රැටජීස් තියෙන කට්ටිය යූස් කරනවා. මම තව උදාහරණයක් කියන්නම්. ඊයාර ඇඩ් එක මතකද? මොකද්ද කිරියක කිරිපිටි ළමයි කියලා තිබුණ ඇඩ් එක කියලා ඇඩ් එකක් තිබුණා. හරි කිරිපිටි ඇඩ් එක. ඒක මම දැනගෙන හිටියා මේක ඒ කෑ ගහනවනේ ඒ කෑ ගහන එක ඒක මාර වටිනවා ඒ බ්‍රෑන්ඩ් එක හදන්න ඉස්සරහට. මොකද දන්නවද? සමහර ඒ වගේ නෙගටිව් ඉෆෙක්ට් එකේ ටික දවසක් යද්දි බ්‍රෑන්ඩ් එකේ නම විතරයි ඉතුරු වෙන්නේ. ඒක නෙගටිව්ද පොසිටිව්ද කියන සිග්නල් එක නැති වෙලා යනවා. ඒක තමයි ඒකෙදි උනේ. සමහර සිග්නල්ස් විතරයි. හරි. ඒ වගේ ඒවා
අපිට නොහිතන ලෙවල් එකෙන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අර එකක් තමයි මම හරි අකමැතිම දෙයක් තමයි මම මෙහෙමයි මම මේක පාවිච්චි කරන නිසා ඔයාලත් මේක කන්න ඕනේ. අර ඩෙන්ට්ස් වලට යන්නේ අර කෝට් එක දාගත්ත කට්ටිය තෙල් මෙයාලා නෙවෙයිනේ ඩොක්ටර්ස්ලා නෙවෙයිනේ. ඒ වුණාට ඒකෙත් දෙන්නේ ඒ බොරුව. ඉතින් ඕක අපේ දරුවෝ පොඩි කාලේ ඉඳලා දැන් අපි වුණත් ඒ කාලේ ඉඳලා මීඩියා වල අපේ ඔළුවට දානවා මේ මෙහෙම බොරු වලින් අපිට කියනවා මේ බොරු දේවල් අපි ඒවා විශ්වාස කරනවා කියන එක. ඔය මේ නඩුවක් ගියා මේ මොකක්ද මේ ඇමරිකාවේ මොකද රෙඩ්බුල් රෙඩ්බුල් බිවම රෙඩ්බුල් ගිවසිව විංස් කරඩ ඇති කවර මත නඩුවත් දම්ම මං මේක දන්න මහිතන්න යෝක ඇත්ත විංසාාවෙන කියල කොහමර ඒකට මේගොල්ල වරද පිළිගත්ත ඉගොල්ල කිවවා කවරුහරිහෙම මේ කෙනෙක් න්න ඩොලර් දහයක් ගවන්න කැමති කියල මක් හරිහෙම එකක් එකාට හරිහෙම ගත්ති නොන ඇවිල්ල ගිල්ල ඩොලර් දහ කරන්න ඒකත් හොඳ ප්‍රමෝෂණයක් පුඩාවට එතකොට ඔය ඒ වගේ හෙන්න ඩාක් ඇති ගොඩක් තියෙනවා සෝෂල් මීඩිය බලපුහම මේක මට දුක තියෙන්නේ ඒක මිනිස්සුන්ට පේන්නේ නැතුව ඒක මේ මාර විදිහට උඩ තියාගෙන මේ පාවිච්චි කරන එක ඒක විශ්වාස කරන එක එකක් තමයි අර ලයිෆ් ස්ටයිල් එක තියෙනවා කියලා ප්‍රමෝට් කරන එක සමහර බ්‍රෑන්ඩ්ස් දාගෙන යද්දී ඊට පස්සේ මම ඇඳගෙන යන්න මේක කන්නේ මේක මම ඉන්නේ මෙහෙ මම වීකෙන්ඩ් එකේ මෙහෙ යනවා බ්‍රෑන්ඩ්ස් කියන්න බෑ ඒක හින්දා බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් වෙනවනේ අන්න එහෙම තමන් යන්නෙත් නැති තමන් කන්නෙත් නැති තමන් අඳින්නෙත් නැති දේවල් ඒ ඇඩ් එක කරන්න විතරක් දුන්න ඇඳුම් ඇඳගෙන ඉන්න වෙලාවේ කියන දේවල් නිසා මිනිස්සුන්ට ඔය ට්‍රස් සිගනල් එක මට තේරන විදිහට ප්‍රශ්නයක් වේගෙන එනවා දැන්ටම මාකටින්ලත් තීක්මල වෙල්ල එක නේදක ලැහොත් එක් මාකටිල අපට මුලින් මාකටින් බලුවොත් නිකන් අර මාකටින් එන්න කොහොමද ඉවලුෂන් මාකටිනත් නෝනේ පොඩ මාකටින් අන්තිම හරන සෝෂල් මීඩිය මාකටින් හරකම එකන්නේ දැන් සෝෂල් මීඩියා ඊට පස්සර සෙල්් ප්‍රමෝෂන් ඒකන්නේ සමහර කට්ටි කියන මම තමයි දන්නේ මම තමයි මේ එකන්නේ මේකේ මේ ෆිල්ඩගේ මම තම උඩමින්න කියලා අපි මේ එකන ඔතෝරිටිය එක ෆෝල්ස් ඔතෝරිටි කියලා ඒක තමයි එක උදාහරණය කර ඩොටල් සමහර කට්ටිය මේ ලොකු බලය පවර හිවත්ත නොනේ තමන් ඊට පස්සේ තව මං අර වීඩියෝ කතා කරේ එයාට තව පවයක වෙන එක ක්‍රමයක් තමයි එයාට තියෙන ලයික්ස් ගාන ඒ ලයික්ස් ගාන එතකොට එයාගේ පවයක දෙන්න අපි අන්න ඒක තාම තේරලා නැති නිසා මිනිස්සු එක තාම දෙනවා ලයික් එක ඒකේ අපි මේ වැඩිය හිතන්නතු දෙන ලයික් එක පවයක ඒ ලෙවල් එක මම මේ දැනුත් මේ බලද්දිය එකක් තියෙන මේ ඇක්නි ස්කාස් අඩු කර ගැනීමට කියලා අර ඔයිල් දානවා හරි ඒ ෆෝල්ස් ඔතොරිටි එකක් තමයි අර හදිසි කරලා ගන්න එක ඒක ඔල්රෙඩි දන්නවනේ ඉතින් හදිසි කරලා ගන්න කියන්නේ මේක මේ විනාඩි 10ක් ඇතුළත අර දාලා තිබුණේ 10ක් ඇතුළත කරන්න කියලා කිව්වට පස්සේ මොලේ ලොජික් කොටස් ස්විච් ඔෆ් වෙනවා ඔයාගේ ඊමේල් එක හැක් වෙලා තියෙන්නේ ඉක්මනට මේ ක්ලික් කරන් කියපු ගමන් ලොජික් කැල්ල ලොක් වෙනවා ඒක වැඩ කරන්නේ නැතු වෙනවා අපේ අන්තිමට හැක්කෙන මයින්ඩ් එකකට හැක්කෙන්නේ ඒකන් ඒක තම එකන අපි ඕනහක හැක් කරන්න එක ඒක දුරල්ලම කොටස හරි දුරල්ලම කොටස තමයි ඉමෝෂනල් කෑල්ල ඒක වැඩ කරන්න නැතිවෙන විදියට ඒකන කියන්න ඉමෝෂනල් වෙච්ච වෙලාවට තීරණ ගන්න එපා කියලා ගන්න තීරණ ඔක්කොම වැරදි කියලා ඒක හින්දා ඔය ඔයාගේ ඊමේල් account එක ලොක් වෙලා ඒවා මේවා වෙච්ච ගමන් අනිවාර්යෙන් පොඩ්ඩක් නැවතිලා බලන්න ඕනේ. අනිත් එක තමයි authority bias. authority bias කියලා මම කිව්වේ අර අපිට නැති බලයක් පෙන්නනවා ශේෂ්ත්‍රයේ. සමහර වෙලාවට මේ අපි ගමු මොකක් හරි එක ටොපික් එක සබ්ජෙක්ට් එකක් කියලා. එතකොට ඒකේ අර low cognitive load එකක් ඕන කරන content විකාරෙන් ඒවා ෂෙයා කරලා ලොකු බේස් එකක් හම්බුනාට පස්සේ එයාට ඒ power එක එනවා authority bias එක. එතකොට ඒ සබ්ජෙක්් එක මාස්ට කරපු එකන්න PhD එකක් කරපු කෙනෙක් ආවත් එයා කියනක නෙවේ විශවාස කරන්න එයාල බලන්න ලයික් ගානෙන් තම තීරණය කරන්න මොකක්ද ඇත්ත වෙන්න ඇති කියලා ඇබ ඕක ස්ටාට වෙනස්සේ දැම ඕක ජ අප පීක්මල වෙල්ල අපි කල්නු කතා කර දැ මාකට නරකම ඔක්කොම පීක්මල වෙල්ල ඒක මොනවා වුනත් ඔය ලයික් ගාන කියන්නේ පොඩි ප්‍රස් සිගනල්ලයක් කියන අපි බලපුහම මේ දන්නවා මෙයාට ඕන දේකට මෙයා කියන එක එකඟ වෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා එතවට එයා ඒක ට්‍රස්ට එකයි ඇ ට්‍රස් කරන කට්ටිය ඒ සිගනල් එක හරි අමාරු දැන් එකැන ඒව නැතිවෙන්න නැති දේවල් ඊට පස්සේ සෝෂල් අනිත මංකරන නම කරන්න කරන මංකරන්න සෝෂල් පෘෆයත් එකක් ඒක යස් කරනවා දැන් ඒක ගොඩක් මෙන්න මේ ටීනේජස්ලට අර ඒක සමහල්ලට වචනක්වත් කියන්න එත්නෑ ක්‍රිම්ස් ඒක
ගොඩාක් ඒ වගේ විකුණන්නේ ඉමෝෂන් එක. තොර ඉමෝෂන් එකත් එක්ක පෙන්වන ලයිෆ් ස්ටයිල් එක. දැන් වීකෙන්ඩ් එකේ සුපර් මාකට් නෙවෙයි අර මෝල් වලට යන එහෙම කල්චර් එකක් හදන්නේ එයාලා හදන්නේ. හොඳම උදාහරණය තමයි. දැන් ඔයා උදේට දවල්ට කන්නම ඕනෙමද? ඔයා හිතන්න විදිහට හොඳම කොහමද? උදේට නම් බත් ඕන. දවල්ට නම් හැබැයි අපි කාර්යයට කන්න ඕන නම් අර මොකද්ද බත් ටිකයි කොළ ගොඩක් එහෙමනේ කොළයි අර මාළු එහෙම නේද කන්න ඕන. හැබැයි කවදාවත් කැවෙන්නේ නැහැ. ඔයා දන්නවද? දැන් ගල්යුගේ බැලුවොත් උදේට දඩේමේ යනවා. ගිහිල්ලා සතා පස්සේ පන්නලා සමහරලාට උදේ හම්බෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට දවල් වෙලා තමයි සතාව හම්බෙන්නේ. එතකොට උදේ නැගිට ගමන් ෆ්‍රිජ් එකක් තිබ්බේ නැහැ ඒ කාලේ කන්න. හරි. එතකොට කෑවේ හවස 3-4 වගේ වෙද්දි. ඒතකොට ඒක චේන්ජ් උනේ කොහොමද? ඒක චේන්ජ් කරේ ඔය මේ බඩු විකුණන කම්පැනි. ඔක චේන්ජ් කරන්න මේක මං අහලා තියෙනවා මේ ඔය මේ රිටේල් කම්පැනිස්. ෆාස්ට් ෆුඩ් චේන් එක ඒක මේ ඕන කමින් බිල්ඩ් අප් කරලා තියෙනවා කියලා මේ රිටේල් කම්පැනිස් මොනවද උදේට සීරියල් කන්න. දවල්ට මේව කන්න. ඔය අපේ ඔළුවට ඒ කියන්නේ අලගේ සිස්ටම් එක මේ ප්‍රොමෝට් වෙන්නේ නැත්නම් උදේට දවල්ට මිනිස්සු නොකා හිටියොත් එහෙනම් මොකද කරන්නේ? ඒ වගේ මේ දේවල් මේවා යූස් කරනවා. ඒ කියන්නේ ෆෝල්ස් පව එකක් යස් කරලා ඒවා මේ එක තමයි පැටර්න එක කියලා සෝෂල් නෝම් එකක් හදනවා ඒ වගේව හදනවා. ඊට පස්සේ ඔය ප්‍රෙස්ටීජ් කියන්නේ තව එකක්. හරි බ්‍රෑන්ඩ් එකක් දීලා ඒක දාගනයක් දිවා දිහා බලන්නේ මෙහෙම අඳුනගන්න මෙහෙමයි. ඒවා සමහර ඇඩ්ස් වල තියෙන ඒවා වචනයක්වත් කියන්නේ දාන්නෙත් නැහැ මොනවා. හරි ඒක නිකන් ඒක ඇඳගෙන ඇවිදිනවා විතරයි. ඒක සමහරලාට කොනක තමයි බ්‍රෑන්ඩ් එක තියෙන්නේ. ඒවා අපිට නොදැනුවත්ව අපේ අර මොකක්ද ඒකට කියන්නේ සබ්කොන්ෂියස් එකට කතා කරනවා. හැබැයි දායන මිනිස්සෙට අරක ස්පෝන්ස කරන හෙම සින්න මන් මේ හලතින එහෙම රොලෙක්ස් එහෙම රොලෙක්ස් නයිති අර රොලෙක්ස්ම රොලෙක් පටික් දැන් අනිතක දැන් මොනවද ඒව ගැන්න කතා කරලා තේරුමන්න මොකද ඔය ලැම්බගෙන හෙම මගට් කරන්න මොද ඒම ගන්න මිනිස්සු ඇවිල්ල ගන්න මිසක් මේ එහම ඔය ප්‍රස්ටිජ්ක තියෙන දැ අතරම හල මෙහම දෙයක් සාම නෙට්ව කරන්නම මේ ලොඩෙක් බෝච්චක හෙම බටනයි කියලා ලොඩෙක් බොච්චික එතකොට කාරකටම හල මට මහලත බොච්චක හෙම මේ සාම නෙට්කින්නවට දවා මාදුරට කෙනෙක් වාට ලොක්කොද බොච්ච තිරන අපිට මට ගැස් කරන්න පුළුවන් සාමාන්‍ය ඔයා ඇම් ලෙවල් ඇති කියලා ඕ අනිතක තමයි ඒ මිනිස්සු කැමති නෑ ඒකත් හෙනම මේකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඩිස්ක්‍රිමිනේෂන් සමහර බ්‍රෑන්ඩ්ස් එයාලගේ ඒවා දෙන්නේ නෑ පල්ලෙහා සමාජ මට්ටම් වලින් අය. රෝල්ලොත් මේකද රෝස් ටොයිස් දෙන්නේ නෑ නේද? එහෙම එකක් මෙහෙම මම දැන් දන්නේ දැන් කොහොමද කියලා. මොකද ක්‍රිප්ටෝ බිලියනර්ස් එහෙම ඉන්නවා. ඔයා දන්න විදිහට ලොකුම බ්‍රෑන්ඩ්ස් මොනවද ලෝකේ? ලොකු බ්‍රෑන්ඩ් ඉතින් දැන් තියෙන්නේ Apple නෑ. එහෙම නෙවෙයි ලක්ෂරි බ්‍රෑන්ඩ්. ඔව් හැබැයි බිලියනර්ස් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි? දැන් සක මාක් සකපගේම ඒ ඇත්තට මේ පොළොවේ ඒ අන්ඩර්ස්ටෑන්ඩින් තියෙන කට්ටියනේ. ඒ ලෙවල් එකට ආවට පස්සේ ඕනත් වෙන්නේ. එනෑ යත් නැත්තේ මත් නෑ යාගාවත් තියෙනවා මේ මෙහෙම ඇති ප්‍රයිවට් සිකියුරිටි ආර්ගමික ඔක්කොම ටික තියෙනවා. ඉතින් අරේව තමයි යූස් කරන්නේ. ඒ හැර එයාගේ දැන් අර මොනවද මේ RM වොචර්ස් ඒ වගේ ඒවා එකතු කරන ඒවා මෙහෙමයි. ඒක ලෙවල් එකට ආවට පස්සේ එෆෝඩ් කරන්න පුළුවන් නම් ඒක කරලා බලනවා. හැබැයි වොච් බිස්නස් එකත් ලෝකේ තියෙන ලොකු බිස්නස් එකක් නේ. වොච් බිස්නස් එක වොච් වල සමහර දැන් මෙහි ලංකාවෙත් තියෙනවා. සමහර අය වොච් අරගෙන ඉතින් යාලා විකුණනවා එකතු කරනවා එහෙම සින්නක් තියෙනවා. මම වොච් ගැන පොඩ්ඩක් දන්නවා. ඒ වුණාට මේ ඒකේ ගොඩාක් ඩීප් ගිහිල්ලා නැහැ. ඊට පස්සේ මේ අර අපි එදා කතා කරපු පොයින්ට්ස් ටික කැන්වස් වල ටාගට් කරන හියුමන් බග්ස් පහ මොකද්ද ඒවා? එක ඉමෝෂන් එක කතා කරා. ඊට පස්සේ දෙක ඩිලේ මේ බ්‍රේක්ස් මැනිපුලේෂන් ඒ ඩිලේ බ්‍රේක් එක ගන්න කියලා කියන්නේ ඉම්පල්සිව් බයින් නවත්තන්න. ඒ කියන්නේ ටික් ගාලා මොකක් හරි එහෙම හදිසි කරලා ගන්න ඒවා එකක් යොමු කරනවා නම් ඒක දැනගෙන පොඩ්ඩක් ඩිලේ කරන්න කියන එක. ඕනකමනේ ඕනකම. ඔව්. ඊට පස්සේ තියෙනවා human zero trust. මොදන්න කෙනෙක් එවන මැසේජ් එකක් කවදාවත් විශ්වාස කරන්න එපා. බැංකුවෙන් කිව්වොත් ඔව් zero trust කියලා කියන්නේ ඒක. නොදන්න කට්ටිය එවන මෙහෙම ඒක එයාලා ට්‍රස්ට් එක බිල්ඩ් කරනවා. දවස් දෙකක් දාලා මැසේජ් දාලා කොහොමද කින්ද මන්ද ගුඩ් මෝර්නිං එහෙම. අන්න ඒ වුණාට ඒ ට්‍රස්ට් එක බිල්ඩ් කරන්න දෙන්න එපා. හැබැයි අවසානයේ හැමතැනම මැනිපියුලේට් වෙන ට්‍රස්ට් එක නිසාද? ඔව් ට්‍රස්ට් එක තමයි. ට්‍රස්ට් එක හැමතැනම දැන් මැනිපියුලේට් වෙන්නේ. හරි ඊට පස්සේ OTP එක ඊට පස්සේ no free lunch. ඒක තමයි වැදගත්ම දේ. හැමෝම මේ ෆ්‍රී දෙන්නේ මොකක් ෆ්‍රී දෙන්නේ නැහැ මොකක් හරි හේතුවක් තියෙනවනේ. ඔයාට සෝෂල් මීඩියා ෆ්‍රී දෙන්නේ ඔයා තමයි ප්‍රොඩක්ට් එක. හරි යූස් කරන අපිට මෙහම ප්‍රශ්නයක් අහුත් කොහොමද හරිම කෙනෙක් අඳුරගන්න පුළුවන්. දෙක ඉන්ෆ්ලුවන්සර් කෙනෙකුයි එහෙම මැනිපුලේට් කරන කෙනෙකුයි හරියට අඳුරගන්නේ කොහොමද කියලා කෙනෙක් කොහොමද අපි කියන්නේ උත්තරයක් දෙන්න. ඩොක්ටර් රුචිර නමක් නෙමෙයි මොකක් හරි කියන්නේ ක්‍රියාපටිපාටියක් තියෙනවා මෙන්න මේ ඔයා ඒක එයාව ඇනලයිස් කරලා බලන්න ඕනේ. එයා සාමාන්‍ය සබ්ජෙක්ට් එක කතා කරද්දී ඒකේ ගැඹුර එයා යන ගැඹුර හරි සහ එයා ඒකේ කතා කරන
කටෙන්ට් එකේ සෝස් එක කියනවා. ඒ කියන්නේ මේ ඩේටා මේ මත තමයි මම මේ විද්‍යාත්මක ක්‍රමය හරි මට ෆීල් වෙනවා මට දැනුණා එහෙම නෙවෙයි. ඒකෙත් තව ප්‍රශ්න තියෙනවා. සමහර කට්ටිය ඔය බොරු රෙෆරන්ස් දෙනවා නැති ඒවා. මම මෙන්න මේ මෙතන මෙහෙම කියනවා දැකලා තියෙනවා කියලා අන්න ඒවා වෙරිෆයි කරන ඒවා විය යුතුයි. දැන් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ට්‍රස්ට් සිග්නල් එක එන්නේ. එතකොට ඒ කතා කරන ක්‍රමය එයාගේ බොඩි ලැන්ග්වේජ් එක. බොඩි ලැන්ග්වේජ් එකෙන් සෑහෙන කියවන්න මේකට කියන්නේ කියවීම කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉස්සරෝක මේ මට මේක හරියට මේක සම්බන්ධද කියලා මතක නැහැ. යාක් ඩෙරිඩා කියලා කෙනෙක් එයාගේ තිබුණා පෝස්ට් මොඩර්නිසම් කාලේ එහෙම කන්සෙප්ට්ස් ටිකක් මේ අපි මේ දකින දේවල් කොටස් වලට විච්ඡේදනය කරලා බලපුවාම ඔය වෙන වෙන සිග්නල්ස් අපිට පේනවා පැහැදිලිව. ඒ කියන්නේ ඉන්ටෙන්ට් එක අභිප්‍රාය මොකක්ද කියන දේ. අපිට මොකක් හරි කෙනෙක් Facebook එකේ හරි එහෙම කෙනෙක් එයා කරන්නේ මොකද්ද අපිට තේරෙන්නේ මොකද්ද එයාගේ හේතුව. එයාගේ අරමුණ මොකක්ද? ඔව් මෙයා ඉස්සරහා මොකක්ද මේ අපිට මේ පෙන්වන්නේ කියන එක. දඩේම මොකක්ද කියලා කරේ තියාගෙන තමයි බලන්න ඕනේ. කියන්නේ දැන් ක්‍රීම් එකක් විකුණන එක ඒක අවුල තියෙන්නේ මේ ඒකේ ඔය එතිකලි එයා කොච්චර හොඳ මිනිස්සෙක්ද නැද්ද කියන එක අපි බලන්න වෙනවා දැන් මේ යන තත්ත්වය අනුව. ඒ කියන්නේ මෙහෙම ඕක අවසන් වෙන්නේ කොතනින්ද? දැන් ඕක ගිහිල්ලා අවසන් වෙන්නේ. දැන් අපි දැන් ඔයා කතා කිව්වා වගේ අර ස්කෑම් මුලින්ම ඊමේල් එකක් කරලා හැක් කරපුවා දැන් ඔහොම අපේ ගිහිල්ලා මයින්ඩ් එක හැක් කරලා ඔහොම ආවනේ. ඕක මේවා වෙනවනේ. සිග්නල් එක ඒ කියන්නේ ඔය සිස්ටම් එක ඒක සමතුලිතතාවයකට පත් වෙනවනේ. ඒ කියන්නේ ඉතින් ඉබේම ගිහිල්ලා දැන් සමහර බ්‍රෑන්ඩ්ස් දැන් සෝෂල් මීඩියා හිටපු සමහර කට්ටිය නැති වෙලා ගියේ මිනිස්සුන්ගේ විශ්වාසය නැහැ. දැන් සමහර කට්ටිය සෝෂල් මීඩියා වල තමන්ගේ නමින් නැතුව වෙන නම් වලින් බ්‍රෑන්ඩ්ස් හදලා වෙන වෙන channels වලින් වෙන වෙන YouTube channels වලින් content publish කරන්නේ ඇයි? එයාගේ නම විශ්වාස නොකරන නිසා. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් හදිස්සියේ මේ බ්‍රෑන්ඩ් එක ඩැමේජ් වුණොත් තමන්ට ඉෆෙක්ට් එකක් වෙන්නේ නැති හන්ද වෙන්නේ. ඒ කියන්නේ දැනට අවුලක් නැහැ. අපි දැන් මේ බ්‍රෑන්ඩ් ඉතින් ඒක දැන් මම මගේ channel එක මගේ නමින් කරන්නේ. දැන් මම දන්නවා ඒක ට්‍රස්ට් සිග්නල් එක. හරි ඒ එහෙම පේන්නේ නැතුව ෆේස්ලෙස් කරන channels එකක් තියෙන එක රික්වයර්මන්ට් එක තමයි හොර කරන්න ඕනේ. ඉතින් බොරු කියන්න ඕනේ. ඉතින් ඔඩියන්ස් එක හදා ගන්න ඕනේ. එහෙම නැති ඒවත් තියෙනවා. ඒ වුණාට මේ අර ඒක ඩිරෙක්ට් මනින මිම්මා කොච්චර විශ්වාස කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ ඔයා ඔය කියන දැනට එන්න ටික දවසක් යනවා. මොකද සමහර බ්‍රෑන්ඩ්ස් නැති වෙලා ගියානේ. ගේම්ස් ගහපු කට්ටිය එහෙම ගියේ. එයාලා සමහරලාට ඔය හැම එකෙම ලයිෆ් සයිකල් එකක් තියෙනවානේ. ඒ ලයිෆ් සයිකල් එක මැනේජ් කරන්න ඕනේ. ඒ කියන්නේ එයා සෝෂල් මීඩියා වල එයා ඒක දියුණු වෙන එක එයාගේ ඔඩියන්ස් එක ඒක දියුණු වෙන එක ඊට පස්සේ ඔයා ඒ ඔඩියන්ස් එක මම කොහොමද නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්නේ මම එයාලට දැනුමක් දෙන්නේ වැලියු එකක් දෙන්නේ කොහොමද අන්න ඒක ප්ලෑන් එකක් නැතුව ඔහේ ඉබාගාතේ ගිය කට්ටිය එහෙම නැති වුණා. එහෙම නැති වෙන්නේ අර වැලියු එක දෙන්න දන්නේ නැති කට්ටිය. ඒක ගැන හිතන්න තරම් ගැඹුරක් තේරෙන්නේ නැති කට්ටිය තමයි ඔය මට්ටමේ තාම මේ අර ටෙක්නික්ස් විතරක් අල්ලගෙන ඔහේ අර බ්‍රේන් රොට් ජෙනරේට් කරන්න අන්න ඒ කට්ටිය. ඉතින් එහෙම නැති කට්ටිය අර බොඩි ලැන්ග්වේජ් එකකින් සහ මම මේ කියන මේ ඔයාලට තේරෙනවා. ඔයාලා දන්නවා දැනටම මේ කියන්නේ මොන වගේ හැසිරීම ගැනද කියලා. හරි එතකොට ඒක හින්දා එයාලා ප්‍රමෝට් කරන්නේ මොකද්ද සහ තව මේ මට තියෙන අනිත් ලොකුම අවුලක් තමයි ඔය ගෑන් ළමයි මේ පෝස්ට් කරන දේවල් ඕපන්ලි එක්ස්ප්ලොයිට් කරනවා මේ අර ලිංගිකත්වය කියන එක. ඒ කියන්නේ මේ සමහර කට්ටිය පටන් ගන්නෙම පිටිපස්ස හැරිලා. ඉතින් ඒකෙන් මට තේරෙන්නේ මොකක්ද දන්නවද? එතකොට එයා ඒකෙන් මනින්නේ එයාගේ ඔඩියන්ස් එක. එයාගේ ඔඩියන්ස් එක බලාපොරොත්තු වෙන දේ දෙනවා කියන්නේ එයාගේ ඔඩියන්ස් එක සහ එයා කොයිතරම් පහත් මට්ටමකට යන්න පුළුවන්ද කියන එක තමයි ඒකෙන් පේන්නේ. ඒ කියන්නේ ඒක ඔබ්වියස්ලි මේ සෝෂල් මීඩියා වල වගේ එකක් එකේ එයාගේ ඔඩියන්ස් එක පල්ලෙහාට දාලා කතා කරනවා වගේ දෙයක්. හැබැයි ඉතින් ඒක ඒ දේවල් බලන හින්දානේ මිනිස්සු ෆලෝ කරන්නේ. ඒක තමයි ඒ කියන්නේ ඒක ඒ මට්ටමට වඩා උඩ මට්ටමක තියාගන්න ඕනේ එයා. ඒකේ ක්වොලිටි එක. හරි. එයා ඒකෙන් අහුවෙනවා කියන්නේ ඒ ක්වොලිටි දුන්නොත් මිනිස්සු ගැලවෙනවා හදිසිය. නෑ ඒක එහෙම මිනිස්සු ගැලවෙනවා කියලා එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම නොකළ යුතු දෙයක්. ඒ කියන්නේ ඔයාගේ ක්වොලිටි එක අනුව ඔයා ඉන්න තැන තියෙනවා. ඒක කොච්චර පල්ලෙහාට ගේනවද කියන එක මත ඔයාගේ ක්වොලිටි එක තීරණය වෙනවා. හරි එහෙම කියලා ඔයා පල්ලෙහාට ඇවිල්ලා ඒක කරන්න ඕන නෑ. හැබැයි මෙහෙම එකක් තිබුණා. අපි හිතමු එයාට ඒ උඩ ලෙවල් එකට යන්න ස්ට්‍රෙන්ත් එකක් නැත්තම් මොකද්ද කියන්නේ এডুকেෂන් එකේ මොකක් කර නැත්තම් අතන හිර වෙලා තියෙන අතන මේ එයාට තියෙන දේවල් එක්ක. ඒතර ගොඩක් කට්ටිය අපි සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන් නේ. එතකොට මොකද්ද අපි හිතන්නේ? ඒ කියන්නේ එතකොට ඔයා උත්තරේ කිව්වා මට. මම ප්‍රශ්න අහන උත්තරේ මම උත්තරම කිව්වද?
මොකදන්න ඔන්න ඔය ගැඹුරු තමයි මම කියන්න දන්න මොකද සමහර කට්ටිය එයාලා ඔයදේ ගැන හිතන්නතුව ෝඩියන්සේ ගැන හිතරක් හිතලා ඔය වගේ දේවල් කරනවා එතකොට ඒකෙන් වෙන්නේ අර ඒ ෝඩියන්ස එකයි මෙයාලා දෙගොල්ලොම ඔල්ලහ මට්ටමකට වැටන මටනං ඒ වගේ දකිනකෙන් නිකන් හිනායන්නේ අපෝ මම මේ එකන ඒ වගේ කරන එකක් නම් මම හිතන්න අපෝ මගේ මේ ෝඩියන්ස කියන පල්ල පොරවල් මෙන්න මේක දැක්කම මගේ පස්සෙන්ගෙනවා කියනකන ඒ කියන්නේ ඒක මෙහම ඇවොත් කෙනෙක් ඒකෙන් තමන්ම ෆලෝ කරන කෙනෙක්ට තමන්ම ෆලෝ කරන මනුසේ අන්දරෝගට ඇත්ද ඔව ඔව ඔය ඔය මොකක්දන්න දෝක ඔයාල දන්නවද එකන දැන් අපේ ඔය පරාම අනුව ඔය සමහර අඟ පසකවලට අපි නොදැනුවත් අපි දන්න ඇයි අපි මේකට කැමති කියල දන්නවද අපේ උපදීම දැක්වෙන්නද නෑන ඒක අපේ DNA ඒ වගේ ප්‍රෝග්‍රම් එක තියෙන එක මොකක් දන්න පුළුල්ලු කුල කියන්නේ දරුවෝ හදන්න හොඳ එක ගුණාන්ගයක් ඒක තමයි ඔය අපිට දන්නතුව සෙක්ෂුවල් මේකකින් යන්න ඉතින් ඔය වගේ සිගනල්ස් තමයි ඔය යස් කරන්න ඔය බේසික් ඉන්ස්ටිංස් මනස් ගාතක එක පරක් කිව්ව මේ කවුද මේ අර දසුම් මජන මේ සන්දේයත්ම අනිත් එක්ක යිසුරුද ඉසුද කොයර ගෑනු කට්ටිය මේ පොත්හෙම බදාගෙන යන්නේ ොඩිකාල ස්කෝලනකොට එතර තර්ර කොල්ල පොත්තික අතයාර ගන්න හොම මේ හොම කරලා එත උදැල්ලරකවක ඒක එන්නේ මේ අර ජාන ඩන්නේ වලින් තමයි රිස්සර ම මේ උදැල්ලක් ඕන අරයන් පුලන් හෙල්ල ඕනය කරන බර පොඩිකට්ේ our පොත්තික මේ යන්න මේ පොඩිකට පොඩික බෙක නවන්න පුළුවන් ඒකර පොඩිකාරම නොන් ඒ කෝඩිං එක ඒ කෝඩිං එක තියනේ ඔය එතකට ඒවා දැන් අපේ සිගනල් එක එනවා ඒක යස් කරනවා ඉතින් ඒක දැන් මම්මින් කියන්න දැන් ඒ සිගනල් එක අනවශ්‍යයටත් යස් කරනවන වෙලාව කිසිම සාධාරය ගැන දැන් අපි ගමු ටැම්පස්සේක ඉගෙන ගන්න මිනිසුන් ළමයින්ට එන්න කියලා දාන ඇඩ් එක අන්න ඒත් බලත් ඔය සිගනල් යස් කරනවා ඒක රෝන් සිගනල් එකන ඒක ඉන්ටෙලිජන්ස්වල්ට ඉන්ටෙලිජන්ස් කියන්න මොකද කියන එක සිගනල් එක නෙවෙයි දෙන්නේ ඇති එතකොට එයාට එන ඕඩියන්ස් එක වැරදින ඒක එතකොට එයාලා සිගනල් එක යවන්නේ වැරදි කට්ටිය ගෙන්න්න ගන්න එත දෙන් ඒක දෙපැත්ත දෙන්නෙම එකෙන අපේ ඉගෙනත් ගන්න ඒක දෙකක් තියෙනවා හරි ගෙන මිනිස්සු ගෙනල්ල සල්ලි අරගන එහෙම කට්ටිය ගෙනල්ල උගන්නන්න බැරන උගන්න ඒක යාලගේ තීරණය ඒක ස්ට්‍රටජයක එවුණට මං කියන්න අර සිගනල්ල එක දෙන්න වැරදි එකක් කිය එතකොට අර අනිත්තක තව එක හරි ඉන්ටෙලිජන් සිගනල් එක දෙන්නතු ඒ මිනිසු වෙන්න එතවට අර සිගනල් එක එන කටිය කොහොමත් පාසෙන්න ඉන්ටෙලිජන් සිගනල් එක දෙන්නතු ඒ ඕන කරන කටියන්න එතවට වැරදි කට්ටිය වැරදිතනින් ඉති ඕක තමයි එක්කනට දෙකම තියෙන වැරදි කියන්නේ දෙකම කරන කෙනකින් ප්‍රිගින ගන්නවා අනිත් පැත්ත දෙකම තියෙන කෙන කිය මෙහෙම දැන් ඔයාගේ සෝෂල් මීඩිය වලින් ඔයාට වාර ඒ ස්කේල් එක ඉන්න දැන් අනුව ඔයාට එන්න ඔයාට ගැලපෙන සිගනල් එක එතකොට ට්‍රේන්ලා තින් හෙම තමයින එතකොට මේ එකන්ද එක අප නොදනත්ම කැඩල විදිල ගිහිල්ල තියන අදාල් කට අදල් සිගනල විතරයන් ඔය වගේ ටෙක්නික්ස් ඇහෙන යුස්සනවා සෝෂල් මීඩියවල අපි ඕක මේෂන් කර කතා කර ඔය අපි දැන් අපිට එන්න ඔයටිකමනේ අපි තමන්න දැ අවුදු දැන ෆෙස්බුක් ඇවිලද අපි අපි ස්කෝලෙන් අවුට දහට දහන මේ වගේ නතකොට අපි පටන් ගත්තේ එත තවරු 10ක් 2025 හතලිය වගේට කොයි වගේ ලෙවල් එක තියද මේක මේක ගිහිල දැන් 2026 වෙනකොට මේක ඇවිල්ලා දැන් ගවර්න්මන්ට් ගවර්න්මන්ට් කියනවා පොඩිකට්ටියට එපා මේක බෑන් කරනක මේ තව අරුත් 10ක් 15ක් ගිය කොයි ලෙවල් එක තියෙන්නේ මෙහෙම ලෝක හැම දෙයක්ම සයිකල්ස් හරි දැන් මේක ගිහිල්ලා ඒක සිස්ටම් එක ගිහිල්ලා එක්ක කවර මේක බලන කෙනෙක් ඉන්නවා සයිකල්යක් කියන නිකන් අපි මුලින්ම ගොවිතැන් කරා ඊට පස්සේ නිෂ්පාදන මදිහන්දා මේ ලොකු වගා කරා ෆාම් කරා දැන් ආයෙම අපිට ස්වභාවික ඕනේ කියලා අපි ආයෙම ගොවිතැන් කරනවා මේ අපිට ඇත්තම පළදාව ඕන හන්ද ඒ වගේ එකම දෙන ගිහිල්ලා ආයෙම කරගෙනවා එතකොට ඒක හින්දා ඕක එක තැනකට ගිහිල්ලා ඕක පුපුරලා යන්න පුළුවන් එතකොට දැන් මම අර කිව්වේ සමහර කට්ටිය මූව් වෙනවා අපහු ඇනලොග් ඩිවයිසස් වලට මොකද ඒව හැක් කරන්න බෑ කියලා ඩිජිටල් ඒවට වඩා හැබැයි ඔක ඇටැක් කරා මේ ඉස්්‍රයිලේ ඇටැක්යක් ඉරානට නේද අර එක පාරක් කර මේ බෝකටෝක හැක්කර මේ ඒ ඩිවයිසස් කියනම නෙවෙයි මම මේ කතා කරන්න සමහර ලොකුම ඉන්න හැක මනිලේෂන වෙලා තිබුණු දන්න ඒකර හදපු බැට්‍රි හදපු කට්ටිය කම්පැනි ඒකට තම ඇටක් කර ඔවට ඒ සප්ලයි ජනට ඒ සප්ලයි චෙන් වගේ සමයි දැම අපි කතා කරන එක සයිකලජි එතකොට ඇනලෝගොට මාරුණයක් අපට උදාහරන මකර කියන පුලන් දෙ කියන්න මොන මොන කට්ටිය බටන් පවන්් යස් කරන වගේද අන්න හරි ඊට පස්සේ තව ලොකු මාතුකව තියෙන මට එක කතා කරන්න අද වෙලා මදි ඒක මං කතා කරන්නවා මම ගොඩාක් රිසර්ච් ඒවා හොයලා මම හොයාගත්ත මේ ටිකක් තියෙනවා සෝෂල් මීඩිය පලටෆෝම්ස් අපේ සිගනල්ස් පාවිච්චි කරලා අපිට බඩු විකුණන්න කොහොමද කියන එක ඔය කියන ඔය කියන අපි හිතමු ලයික් ෆ්‍රේම්වර්ක් එක ඔව්
ඊට පස්සේ ඒක තව මට මේක කියනවද නැද්ද කියලා මම කල්පනා කරගෙන හිටියේ